ගන්න ශ්‍රී ලංකාවේ ජල ප්‍රභව. හරි. එතකොට මේ හතරවෙනි පාඩමයි පස්වෙනි පාඩමයි දෙකම ජලය සම්බන්ධ පාඩම්. හරි. හතරවෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නේ ශ්‍රී ලංකාවේ නැත්තම් ලංකාව විතරක් නෙවෙයි ඕනම රටක ජලය ගබඩා වෙලා තියෙන ප්‍රභව. රයිට්. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ජල ප්‍රභව කියවම විශේෂිත කාරණා කීපයක් ඒ යටතේ සාකච්ඡා කරනවා. එතකොට මම මේ පටන් ගන්නකොට මම පුංචි පින්තූර කීපයක් ගත්තා. පාඩම පටන් ගන්න. අපි පළවෙනි මේ පැත්තේ තියෙන පින්තූර නම් ඔයගොල්ලන්ට එච්චර පැහැදිලි නෑ. මේ කියන්නේ තේරෙන්නේ නෑ. අපි ඒක සාකච්ඡා කරනවා. එතකොට යට තියෙන පින්තූර දෙක ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට මේ පේන්නේ ජල ප්‍රභවයක්. නේද? මේ ඇවිල්ලා අ, ජලය අතීත රජවරු මිනිස්සුන්ගේ නැත්තම් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය ගබඩා කරපු නැත්තම් ජලය ගබඩා කරන්න හදාගත්ත ප්‍රභවයක්. නේද? වැවක්. හරි. එතන මේක ජල ප්‍රභවයක්. ජලය ගබඩා කරලා තියෙන නැත්තම් අ, ගබඩා කරලා තියෙන ප්‍රභවයකට අපි කියනවා ජල ප්‍රභවයක්. එතන මේ එක ආකාරයක ජල ප්‍රභවයක්. හරි. ඊට පස්සේ අපි අ, අනිත් පැත්තට ගියොත් දැන් මෙතන මේ තියෙන ජල ප්‍රභවය right මේ ජල ප්‍රභවය මතු පිට ජල ප්‍රභවයක්. පොළොවෙන් උඩ තියෙන වතුර ටික තියෙන්නේ පොළොවෙන් උඩ. හරි. අපි මේ තාම පාඩම පටන් ගත්තේ නැහැ. පාඩමේ මොනවද ඉගෙන ගන්න කියලා මුලින් පුංචි අවබෝධයක් ගන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ මතු පිට ජල ප්‍රභවය. ඒතර ඕගොල්ලන්ට ඒක මෙතන පේනවා. මෙතනත් වතුර තියෙනවා. අපි කවදාවත් ඔයගොල්ලෝ දැකලා නැති තැනක තමයි මේ වතුර. කියන්නේ අපි වැවක් නම් අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ උඩ තියෙන ජල ප්‍රභවය ඒකත් වතුර ගබඩා වෙලා තියෙන ප්‍රභවයක් තමයි. හැබැයි අපි දැකලා නැහැ. ඒතර ඔය ජල ප්‍රභවය රයිට් පොළොව ඇතුලේ තියෙන්නේ. ඔක තියෙන්නේ පොළොව ඇතුලේ. භූගතව. අපි දැකලා තියෙන්නේ සාමාන්‍යයෙන් මතු පිට ජල ප්‍රභව විතරයි. හැබැයි පොළොව ඇතුලේ ජල ප්‍රභව තියෙනවා. ඒතර අපි මේ පාඩමේ මේ පොළොව මතු පිට තියෙන ජල ප්‍රභව ලොකුවට කතා කරන්නේ ඒ වෙනුවට ඒ ආශ්‍රිත වෙන මාතෘකාවක් කතා කරනවා. හරි. අ, ඊළඟට මම මේ නිකන් පටන් ගන්නකොට දැන් මේ පොළොව මේ මතු පිට තියෙන ජල ප්‍රභව වලින් නම් අපි කෘෂිකර්මාන්තයට ওই වගේ ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. පොළොව මතු පිට. දැන් ලෝකේ පොළොවේ මතු පිටට පස්සේ පොළොව අභ්‍යන්තරයේ තියෙන මේ භූගත ජලය මේකිනුත් ප්‍රයෝජන ගන්නවා. අපේ රටත් ඒ විදිහට පොළොව ඇතුලේ තියෙන ජලය ප්‍රයෝජනට ගන්න පටන් ගත්තා. ටිකක් මෑතක මේ තියෙන එහෙම අවස්ථාවක්. මොකද්ද මේ? මේ තමයි උමා ඔය ව්‍යාපෘතිය. උමාවේ ව්‍යාපෘතිය කියලා කියන්නේ ළමයි පොළොවේ ඇතුලේ තියෙන ජලය රයිට් පොළොවේ ඇතුලේ තියෙන ජලය ප්‍රයෝජනයට ගන්න සකස් කරපු ව්‍යාපෘතියක්. මතු පිට ජල මේ ප්‍රභව වලින් අපි විදුලි බලය ඔය වගේ කෘෂිකර්මාන්තයේ විදුලි බලය ඔය වගේ ප්‍රයෝජන ඕන තරම් ගන්නවනේ නේද? එතකොට ඒ වගේම තමයි මේ පොළොවේ ඇතුලේ තියෙන ජලයත් දැන් ලෝකෙ මිනිස්සු භාවිතා කරනවා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. දැන් මේ මම ඉස්සරහට පෙන්නන්නම්. දැන් මේ උමාවය ප්‍රොජෙක්ට් එක හරහා විදුලි බලය නිෂ්පාදනය කරනවා පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඒ වගේ පොළොවේ ඇතුලේ තියෙන ජලනොත් අපි විවිධ ප්‍රයෝජන ගන්නවා. හරි. ඉතින් පොළොවේ ඇතුලේ තියෙන ජලය ගැනත් පොළොවේ මතු පිට තියෙන ජලය ගැනත් අපි සාකච්ඡා කරනවා මේ පාඩම යටතේ. හරි. හොඳයි අපි යමු ඉස්සරහට. එතකොට එහෙනම් ඉස්සලාම අපි කතා කරනවා right හැඳින්වීම යටතේ ජල ප්‍රභවයක් කියන්නේ මොකක්ද? right ජල ප්‍රභවයක් කියන්නේ අ, විවිධ කාර්යයන් කෘෂිකර්මාන්තය එහෙම නැත්නම් කාර්මික ගෘහස්ත විනෝදාත්මක right දැන් ජල ප්‍රභවයකින් අපි ජලය අඩංගු ජලය ගබඩා වෙලා තියෙන මේ ප්‍රභව වලින් අපි විවිධ ප්‍රයෝජන ගන්නවා. ඒකේ එක්ක කෘෂිකර්මාන්තෙ වෙන්න පුළුවන් එහෙම නැත්නම් කර්මාන්තයකට වෙන්න පුළුවන් අපේ ගෙවල් වලට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් විනෝදාත්මක ක්‍රියා මම ඉස්සරහට පෙන්නන්නම් ජලයේ තුල තියෙන විවිධ ක්‍රීඩා
නේ ජල ප්‍රභවයකින් අපි ඒ වගේ ප්‍රයෝජනත් ගන්නවා. රයිට් ජල ප්‍රභවය අනුව විවිධ කාර්යයන් ඔන්න ඔය වගේ කාර්යයන් සඳහා ප්‍රයෝජන ගැනීමේ විභවයක් ඇති. අපේ කර්මාන්තයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනෝද ක්‍රියාවකට වෙන්න පුළුවන්. කුෂි කර්මාන්තයකට වෙන්න පුළුවන්. ඒ සඳහා ප්‍රයෝජනකට ගන්න පුළුවන් විභවයක් ඇති ජලයේ අඩංගු මූලාශ්‍රයක්. ජල ප්‍රභවයක් කියලා අපි හඳුන්වනවා. හරි. හොඳයි. හොඳයි. මං හිතන්නේ ඔයගලන්ට හැමෝටම නිබන්ධනයක් ලැබිලා ඇති. නේ? මම මේ නිබන්ධනය ගොඩක් කලින් දුන්නේ. ඒතර මේ නිබන්ධනය එක්ක තමයි යන්න ඕන. අපි දන්නවා භෞතික පන්තිදිත් අපි මේ විදිහට යන්නේ. එතකොට නිබන්ධනයක් ලැබිලා ඇති. නිබන්ධනයත් එක්ක ඕගොල්ලෝ යන්න ඕන. හරි. එහෙනම් ජල ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා දල වශයෙන් අවබෝධ කරගත්තා. ඔයගලන්ගේ නිබන්ධනේ right මේ විදිය නිබන්ධනයක් තියෙන්න ඕන. ඒක එතකොට ජල ප්‍රභවයේ හැඳින්වීම ඒ ටික අපිට මොකුත් ලියන්න නැහැ. හරි. එතකොට ඊළඟට අපි මෙන්න මෙහෙම කතන්දරයක් ඔයගලන්ගේ නිබන්ධනයේ තියෙනවා. නැත්තම් අපිට උගන්වන්න තියෙනවා. පෘථුවියේ 97%ක්ම ලුණු වතුර. මේ ජලය කියන එක ළමයි මාර සම්පතක්. right දැන් මේ ඊටාම මෑතක තමයි හරිද මේ පෙට්‍රල් ඩීසල් විශාල වශයෙන් ගණන් ගියේ. හැබැයි අපි ඔය ඩොලර් එකේ ප්‍රශ්නේ ඉන්න කලින් right ඩොලර් එකේ ප්‍රශ්නේ ඉන්න කලින් අපි වතුර බෝතලයක මිලයි right පෙට්‍රල් ලීටරයක මිලයි අතර රුපියල් 50ක වගේ ගැප් එකක් තමයි තිබ්බේ මේ අර්බුද එන්න කලින්. මේ අර්බුද ආවයින් පස්සේනේ ලොකු ගැප් එකකට ගියේ. පෙට්‍රල් 300ට නේ එතනින් එහාට ගියේ. එහෙම නැත්නම් පෙට්‍රලුත් 100 ගණන් වලට තිබ්බා. ඒ කාලේ වතුර බෝතලෙත් 100 ගානට තිබ්බා. ඒ කියන්නේ වතුර වලට මිලක් නියම වෙලා තියෙන්නේ. වතුර කියන එක ළමයි දැන් පෙට්‍රල් කියන්නේ මොකද්ද? පෙට්‍රල් ඩීසල් කියන්නේ පිට රටින් එක්කෝ පිරිපහදු කරලා එහෙම නැත්නම් මෙහෙට ගෙනල්ලා පිරිපහදු කරලා බෙදා හැරලා තමයි අපි ෂෙඩ් එකෙන් ලබා ගන්න. ඒතර එතන කොච්චර process එකක් තියෙනවද? නැවේ ඉඳන් නේ වෙනත් රටකින් ප්‍රවාහනය කරලා ඊට පස්සේ අපේ රට මැදට ප්‍රවාහනය කරලා කොච්චර ලොකු process එකක් තියෙනවද? ඒකලත් ඒ කාලේ වතුර බෝතලේ රුපියල් 100ට වගේ තියෙනකොට පෙට්‍රලුත් 100 ගානට තිබ්බා. හරි හේතුව ඒ කියන්නේ වතුර කියන්නේ ඊටාම ලොකු සම්පතක්. පෘථුවියේ 97ක් ලුණු වතුර නේ මේ පෘථුවිය ගත්තාම 97%ක්ම මේ තියෙන වතුර මේ නිල් පාටට පේන්නේ වතුරනේ. ඒක ලුණු වතුර. අපිට ප්‍රයෝජනෙට ගන්නවා නම් ගන්න තියෙන ඉතින් ලුණු හදන්න විතරයි නේ. ඊට වැඩිය දැන් ලෝකේ මේ වගේ ප්‍රයෝජන ගන්නවා. 18 වෙනි පාඩමේ අපි ඒවා ඉගෙන ගන්නවා. නමුත් පොදුවේ 97%ක් ලුණු වතුර සාමාන්‍ය ජනතාවට මේක ප්‍රයෝජනෙට ගන්න අමාරුයි ජීවර කර්මාන්තයට වගේ හැර. එතකොට 97%ක් ලුණු වතුර නතර නැවුම් ජලයත්තේ 3%යි. ඒතර බොන්න පුළුවන් ජලය නැත්තම් ලුණු නොවන මිරිදිය 3%ක් විතර තියෙනවා. ඒ තුනෙනුත් තවත් තුනෙන් එකක් තියෙන්නේ මේ ග්ලැසියර් නේ දෙපැත්තේ. ඒවත් අපිට ප්‍රයෝජන ගන්න බෑ. මේ දෙපැත්තේ තියෙනවා. හරි. එතකොට ඉතිරි වෙලා තියෙන ජලයෙන් වැඩි කොටසක් ඉතිරි වෙලා තියෙන ජලයෙන් වැඩි කොටසක් පොළොවේ මතු පිට නෙවෙයි පොළොව අභ්‍යන්තරයේ තියෙන. අපි මේ හැඳින්වීමක් ගන්න මේ වතුර තියෙන තැන් ගැන. හරි. ඉතිරි වෙලා තියෙන වතුරෙන් ඒ කියන්නේ මුහුදු ජලය ඊට පස්සේ ග්ලැසියර් වල තියෙන ජලය ඒ ටික ඔක්කොම අයින් කරාම ඉතිරි වතුරෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කොහෙද? මේ පොළොවේ අභ්‍යන්තරේ. පොළොව අභ්‍යන්තරේ. හරි. ඒක පුංචි හැඳින්වීමකට දුන්නේ වතුර තියෙන තැන් පිළිබඳව. අතන අපි හිතනවා නම් වැඩිපුර වතුර තියෙන්නේ වැව් වල නේ ඇලවල් වල කියලා ඒ බොහොම චුට්ටයි. බොහොම පොඩ්ඩයි. වැඩිපුර වතුර තියෙන්නේ පොළොවේ යට. හරි. දැන් කිසිම ගෙදරක නේ වැවක් හරි මේ නැතුණාට පොළොව හැපුවෙන් පස්සේ පොළොව අස්සේ ගොඩක් වෙලාවට වතුර හම්බ වෙනවා නේ. ගොඩක් වෙලාවට වතුර හම්බ වෙනවා. ඒ කියන්නේ ඕනම
නේ හැම ගෙදරකම නෑ. ඒකට හේතුව අපි ඉස්සරහට කතා කරනවා. ගොඩක් වෙලාවට තමන්ගේ ගෙදරක ලිඳක් තියෙනවා. ඒ කියන්නේ පොළොවේ ඇතුලේ වතුර තියෙනවා. මත් පිට පේන්නේ නෑ. මතු පිට පේන්නේ නෑ. උනාට පොළොවේ ඇතුලේ තියෙනවා. ඒතර වැඩිපුර පෘථිවියේ තියෙන ජලය තියෙන්නේ පොළොවේ ඇතුලේ. හරි? හොඳයි. අපි යනවා ජල ප්‍රභව අර්ථ දැක්වීමට. ජලය අඩංගු ප්‍රභවයක් ජල ප්‍රභවයක්. එතකොට ඒකට අර්ථ දැක්වීමක් ගන්න යන්නේ. ඔන්න බලන්න. රයිට්? එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි ප්‍රමාණයෙන් ලබාගත හැකි ජලය අඩංගු මූලාශ්‍ර ජල ප්‍රභවයක් ලෙස හැඳින්වේ. එතකොට මොකද්ද ජල ප්‍රභවයක් කියන්නේ? ජල ප්‍රභවයක් කියනවා ඊටාම පුංචි අත දැක්වීමක් තියෙනවා. ඒකේ හැබැයි පුංචි වැදගත්කමක් තියෙනවා. මොකද්ද? ජල ප්‍රභවයක් කියලා අපිට නම් කරන්න පුළුවන්නේ ඒකේ අපේ එදිනෙදාවම අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කරන්න පුළුවන් තරම් ප්‍රමාණයේ ජලය අඩංගු ප්‍රභවයක්. අපේ එදිනෙදා අ, අවශ්‍යතා සඳහා වත් ලබාගත හැකි ප්‍රමාණය. ඒ කියන්නේ සාමාන්‍ය චූටි පොකුණක් නේ අපේ එදිනෙදා ගෙදර අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න තරම්වත් ඒකේ වතුර උනන්නේ නැත්තම් එන්නේ නැත්තම් අපි ඒකට ජල ප්‍රභවයක් කියන්නේ නැහැ. රයිට්? දල වශයෙන් ගෙදරක අවශ්‍යතා ටික හරි සම්පූර්ණ කරගන්න පුළුවන් ප්‍රමාණයෙන් හරි ජලය අඩංගු නේ එක දිගට අපිට ඒ විදිහට ජලය ලබා දෙන්න පුළුවන් ප්‍රභවයක් ජල ප්‍රභවයක් කියලා හඳුනනවා. හරි. එහෙනම් යර්ථ දැක්වීම හරි. අපි ඉස්සල්ලාම එහෙනම් ඔක්කොටම කලින් ඔක ලියාගනිමු. ඔයගලන්ගේ නිබන්ධනයත් එක්ක යන්න ඕනි පාඩම. අපි ඔක ලියාගනිමු. අපගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි ප්‍රමාණයෙන් ලබාගත හැකි ජලය අඩංගු මූලාශ්‍ර ජල ප්‍රභවය ලෙස හැඳින්වේ. හරි. හොඳයි. ඒක හරි ඉක්මනට ලියන්න ඕන. හරි. පුළුවන් තරම් වේගෙන් ලියන්න ඕන. හරි. හොඳයි. ඔයගලන්ට ලිව්වේ නැත්තම් පුළුවන් ලියාගන්න මොනවද කරන්නද? ඕන තරම් ඔබට අවශ්‍ය අවස්ථාවක් තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අවශ්‍ය නම් පස්සේ ලියා ගන්න. හරි. එහෙම නැත්නම් මම දෙන කාලය තුල උගන්වන වෙලාවට ලියන්නත් එපා. අපි උගන්වන වෙලාවට ඔයගොල්ලෝ ලියන්න යන්න එපා. ඊට පස්සේ හිමීට අවස්ථාවක් දෙනවා ඒ වෙලාවේ ලියා ගන්න උපරිම උත්සාහ කරන්න. එහෙනම් ජල ප්‍රභවයක් අර්ථ දැක්වුවා. දැන් අපි ওই අර්ථ දක්වපු ජල ප්‍රභවය ප්‍රභව කිව්වහම දැන් ඔයගොල්ලෝ දන්නවා පොළොවේ මතු පිටක් තියෙනවා. පොළොව අභ්‍යන්තරයේ තියෙන හැමතැනම ජල ප්‍රභව තියෙනවා. එහෙමනම් අපි මේ ජල ප්‍රභව පිළිබඳ වඩා හොඳ අවබෝධයකට මේක අපි වර්ග කරනවා. බලන්න හරි සරල වර්ග කිරීමක් මේව ඔයගොල්ලෝ ඔලෙවල් වලත් ඉගෙන ගත්තනේ මේ කරුණු කාරණා. රයිට්. හැමෝම බලන්න. ජල ප්‍රභව වර්ග කරන්න පුළුවන්. රයිට්. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට. එකක් තමයි ඒ ජල ප්‍රභවය මොකද්ද? ස්වභාවිකද කෘත්‍රිමද? ස්වභාවිකත්වය අනුව වර්ග කරන්න පුළුවන්. ඊළඟට අපි වර්ග කරනවා ජල ප්‍රභව පිහිටන ස්ථානය අනුව. ඒ කියන්නේ මොකද්ද? මේ ජල ප්‍රභවය තියෙන්නේ පොළොව උඩද නැත්නම් මතු පිටද එහෙම නැත්නම් පොළොව අභ්‍යන්තරයේද? ඔය කියන කාරණාව අනුව ජල ප්‍රභව වර්ග දෙකයි. හරි සරලයි. මේ ඕලෙවල් ඉගෙන ගත්ත ඒවා එක තැනකට ගොනු කරලා තියෙනවා. අපි මේ හැමදේම දන්නවා. සමහරට පොළොව අභ්‍යන්තරයේත් වතුර තියෙනවා කියලා දන්නවා. දල වශයෙන්. ඉතින් අපි ඉගෙන ගත්ත දෙයක් පිළිවෙලකට මේ වර්ගීකරණයක් කරලා තියෙනවා. එහෙනම් ස්වභාවිකත්වය අනුව ජල ප්‍රභව ආකාර දෙකයි. එකක් ස්වභාවික උදාහරණයක් ඔය තියෙනවා ගංගා ඇලදල ඔන්න තියෙනවා පින්තූරයකුත්. හරි. ඊළඟට මිනිස්සු නිර්මාණය කරපේවා. මිනිස්සු නිර්මාණය ස්වභාවිකත්වය අනුව ස්වභාවික එක පැත්තක් තියෙනවා. මිනිස්සු නිර්මාණය කරපේවා තමයි වැව් ලිං අමුණු කියන්නේ. නේ? ඔන්න බලලා පින්තූරයකුත් තියෙනවා වැවක. හරි. මේවා දන්න දේවල්.
එහෙනම් ස්වභාවිකත්වය අනුව ජල ප්‍රභව ආකාර දෙකයි. ස්වභාවික සහ කෘත්‍රිම. අපිට ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ ඊට පස්සේ තියෙන වර්ගීකරණය. මොකද්ද? පිහිටන ස්ථානය අනුව. රයිට්? පිහිටන ස්ථානය අනුව අපිට ජල ප්‍රභව වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පොළොව පෘෂ්ඨිය කියන්නේ පොළොව මතු පිට. රයිට්? පොළොව මතු පිට තියෙන ජල ප්‍රභව උදාහරණයක් ගංගා ඇලදොල. ඒ කියන්නේ මේ තියෙන ඔක්කොම නේ ස්වභාවික වෙන්න පුළුවන්, કૃතිම වෙන්න පුළුවන්. මේ සියලුම ජල ප්‍රභව පොළොව මතු පිට තියෙන පෘෂ්ඨීය ජල ප්‍රභව. රයිට්? එතකොට පොළොව මතු පිට තියෙන ජල ප්‍රභව. ඔන්න පල්ලෙහා තියෙනවා. උපපෘෂ්ඨීය අපිට මේක තමයි එච්චර හුරු නැත්තේ. උපපෘෂ්ඨීය කියන්නේ පොළොවේ ඇතුලේ තියෙන ජල ප්‍රභව. පොළොවේ ඇතුලේ තියෙන දැන් අපි පොළොව මතු පිට තියෙන ජල ප්‍රභව නම් දන්නවා. මේ තියෙන්නේ නේ වැවක් නේ ඇලක් අපි දන්නවා. පොළොව ඇතුලේ ওই වගේ ජල ප්‍රභව තියෙනවා ළමයි. හැබැයි ඒවට කියන නම් තාම ඕගොල්ලෝ දන්නේ නැහැ. මම මෙතන නම් ටිකක් දාලා තියෙනවා. දැන් මෙතන දැන් ඕගොල්ලෝ ගත්තොත් ස්වභාවික කිව්වම ගංගා ඇලදොල මුහුද හැමෝටම තේරෙනවා. පොළොව මතු පිට තියෙන ස්වභාවික ජල ප්‍රභව කියලා තියෙනවා. કૃතිම කිව්වම අපි මිනිස්සු හදපු වැව් ලිං අමුණු තේරෙනවා. ඊළඟට පෘෂ්ඨීය ජල ප්‍රභව කිව්වොත් තේරෙනවා. පොළොව මතු පිට තියෙන ගංගා ඇලදොල. ඒ ටික තේරෙනවා. උපපෘෂ්ඨීය කිව්වහම අපි අහලා නැති වචන ටිකක් තියෙනවා. ඇතුලේ තියෙන ජල ප්‍රභව. අපි ඒව වර්ග කරනවා නම් කරනවා. ආටිසියානු නොවන ආටිසියානු සීමා වූ එහෙම නම් කරනවා. හැබැයි ඒ වචන ඔක්කොම ඔයගලන්ට අලුත්. තාම දන්නේ නැහැ. අපි බලමු. දැනට මේවා වෙනම පැහැදිලි කරනවා. ආටිසියානු නොවන සීමා වූ ජලධර මේ ඔක්කොම පැහැදිලි කරනවා. සරලව ගත්තොත් පොදුවේ මම කියනවා මේවා මොනවාද? අපි ওই ලින්ක් කපලා වතුර අදින්නේ. ඒ අදින්නේ මේ ජල ප්‍රභවයේ. සමහර වෙලාවට ලිඳ කපලා තියෙන්නේ කොහෙද? ආටිසියානු ජල ප්‍රභවයකට වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දැන් මේ එකමට මේ තියෙන්නේ ආටිසියානු එකක්. මේ ලිඳ ආටිසියානු නොවන එකක්. තාම එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. ඇයි ඒ? තාම මේ ගැන ඉගෙනගෙන නැහැ. මේක ලොකුවට අපි සාකච්ඡා කරනවා ඉස්සරහට. එතකොට වඩා හොඳින් තේරෙයි. රයිට්? දැනට මේ ජල ප්‍රභව ප්‍රධාන වර්ගීකරණය අපි ලියාගමු. ඊට පස්සේ මේවා එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. ඒතර ඔයගලන්ට සියල්ල පැහැදිලි වෙයි. රයිට්. ලියමු බලන්න එහෙනම්. ඊට කලින් ඔයගලන්ට මේ මම ඊට කලින් ජල ප්‍රභව අර්ථ දැක්වීම ලියාගත්ත ඊට පස්සේ ජල ප්‍රභව වර්ගීකරණය නේද? ඔව්. ඔයගලන්ගේ නිබන්ධනයේ තියෙනවා. ඔයගලන්ට ප්‍රශ්න අහන්න අවශ්‍ය නම් මොනවා හරි මේකේ මයික් එක ඔන් කරන්න මම අවස්ථාව ඒක තාම අපි මේක මුල ආරම්භය නිසා ගොඩක් ඒවා ඩිසේබල් කරලා තියෙන්නේ. රයිට්? මොනවා හරි ප්‍රශ්නයක් අහන්න ඕනි නම් ඔයගලන්ට පුළුවන් ඩිරෙක්ට් මට මැසේජ් එකක් දාන්න, chat කරන්න ඕන දෙයකට උත්තර දෙනවා. හරි? හොඳයි. වේගය ඊටාම වැදගත්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අපි ලියාගෙන යමු. හරි? හරි. හැමෝම මේකේ දැන් ඔයගොල්ලෝ උතන පේනවා පැහැදිලිවම ආටිසියා අනිත් ඔක්කොම දන්නවා ස්වභාවිකත්වය අනුව ස්වභාවික සහ કૃතිම කුවම හැම ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන් ඉගෙනගත්ත දේවල් නේද?
ඊට පස්සේ පිහිටන ස්ථානය අනුව පෘෂ්ඨිය කියලා කියන්නේ පොළොව මතු පිට කියන එක. උපපෘෂ්ඨිය කියන්නේ පොළොව අභ්‍යන්තරේ. පොළොව ඇතුලේ තියෙන ජල ප්‍රභව. රයිට්? දැන් උදාහරණයක් මම ඔයගලන්ට අර මුලම පෙන්නුවා. නේ? පොළොව ඇතුලේ තියෙන වතුර. පොළොව ඇතුලේ තමයි වැඩිපුර වතුර තියෙන්නේ. හැමෝම ගෙදරක ලිඳක් කපලා තියෙනවා. නේ? ගොඩක් වෙලාවට. ලංකාවේ මේ අපේ මේ කියන්නේ ගොඩක් වෙලාවට ගෙවල් වල ලිඳක් කපලා තියෙනවා. කියන්නේ පොළොව ඇතුලේ හැම ගෙදරකටම යටින් පොළොව ඇතුලේ වතුර තියෙනවා. ඉතින් ඒ ජල ප්‍රභව තමයි අපි පිහිටන ආකාරය අනුව ඔය තියෙන්නේ ආටිසියානු නොවන සීමාව ඔය විදිහට ජලදර වර්ග කරලා තියෙනවා. අපි ඒක ගැන බලමු. ලස්සනට හිමීට ඉස්සරහට කතා කරගෙන යමු. හරි. හොඳයි ලියලා ඇති දීපු නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. හරි. ඊට පස්සේ දැන් අපි මේ හිමීට ලංකාවේ ජල ප්‍රභව නේ ඒ ගැන සාකච්ඡා කරන්න යන්නේ. රයිට්. අපි පිළිවෙලට යනවා. එතකොට ජල ප්‍රභව අර්ථ දැක්වීම නේ අපි යටතේ කිව්වා මොකද්ද? අපගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් මට්ටමට හරි ජලය අඩංගු ප්‍රභවයක් ජල ප්‍රභවයක් නම් වේ. හරි. උතර මේ තියෙන උදාහරණ කීපයක් රයිට් අපි දැකලා තියෙන ජල ප්‍රභව නේ ගංගා නේද? ඊට පස්සේ මිනිස්සු නිර්මාණය කරපු ජල ප්‍රභව නේ. එහෙම අවස්ථා කීපයක් තමයි ඔය තියෙන්නේ. හරි. රයිට්. හොඳයි. අපි යනවා ඉස්සරහට. අපි ඊළඟට බලමු ජල ප්‍රභව වල භාවිත පුංචි දේවල්. හරි. තාම සරල දේවල්. අපි මේ ඔය කතා කරපු ඕනම ජල ප්‍රභවයක් ගංගාවක් වෙන්න පුළුවන්, ඇලදොලක් වෙන්න පුළුවන්, ලිඳක් වෙන්න පුළුවන්. ඔය ජල ප්‍රභව භාවිතා කරන අවස්ථා එකක් කෘෂිකා කටයුතු සඳහා. රයිට්? විනාඩියක් ඉන්න ළමයි. මෙතනින් ගමු. රයිට්. හොඳයි. ජල ප්‍රභව වල භාවිත කාර්මික කටයුතු සඳහා පළවෙනි එක. රයිට්? ඔයගලන්ගේ නිබන්ධනයේ තියෙනවා. රයිට්? නිබන්ධනයේ ඊළඟට තියෙන්නේ ජල ප්‍රභව වල භාවිත. හරි. පළවෙනි එක ජල ප්‍රභාවය අපේ ජල ප්‍රභාව වල භාවිත කිව්වම ළමයි ඉතින් වතුර ඕනේ නැත්තේ මොනකටද මේ වතුර ජල ප්‍රභවයක භාවිත අපිට ඕන තරම් කියන්න පුළුවන්. ඉතින් ගුරුවත් පොතේ ප්‍රධාන වශයෙන් මේ භාවිතයන් අ, විවිධ අ, ගොඩවල් කීපයකට වෙන් කරලා තියෙනවා. එකක් තමයි කාර්මික කටයුතු කර්මාන්ත කෝම ඕන තරම් කියන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන එක ආහාර කර්මාන්තයක්. ජෑම් හරි කෝඩියල් හරි හදන. ඉතින් එතන මේ පළතුරු හොදන තැන ඉඳලා නේ ජෑම් හරි කෝඩියල් හරි හදන ඒ ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට ජලය ගන්නවා. ඒකට විවිධ කර්මාන්ත. මම මෙතන නිකන් පින්තූරයක් දැම්මා. රයිට්? මේ පැත්තේ මේ දාලා තියෙන පින්තූරේ මොකද්ද? මේ ජල ප්‍රභවයක භාවිතයක් කාර්මික කටයුතු මොකද්ද? ජල විදුලි නිෂ්පාදනය. ඒකත් කාර්මික කටයුත්තක් තමයි. ඉතින් ජල ප්‍රභවවල භාවිත කිව්වම කර්මාන්ත කිව්වම දැන් අපි නිකන් තින්ත හදන කර්මාන්තශාලාවක් ගන්නකො. නේ ඒ වගේ රෙදි බතික් කරන කර්මාන්තශාලාවක් ඔය රෙදි වලට ඒ තින්ත ජලය හරහා තමයි සම්බන්ධ කරන්නේ. හරි. ඉතින් ඕන තරම් තියෙන කර්මාන්ත. ඉතින් ඔන්න එක කර්මාන්තයක් කුෂිකාර්මික කටයුතු. හරි. ටක් ගානු ලියාගමු බලන්න. ටක් ගානු ලියාගමු. බොහෝ කාර්මික නිෂ්පාදන වලදී මූලික අමුද්‍රව්‍ය. ඉතින් ආය හෝටලයක් ගන්නකො ළමයි. හෝටලයක උනත් මූලික මේ අමුද්‍රව්‍ය ජලය තමයි. නේ එතන සිට ඕනම ගෙදරකද ඕනම තැනකට ඉතින් ජලය අවශ්‍යයි. ඉතින් ඕනම කර්මාන්තයක මූලික අමුද්‍රව්‍යයක් විදිහට වගේම
හැම පියවරකටම ජල ප්‍රභවයේ ගොඩක් වෙලා ජල ප්‍රභව භාවිතා කරනවා. ඉතින් මම මේකේ කෝඩියල් නිෂ්පාදනය, පානීය ජල බෝතල් නිෂ්පාදනය ඔය වගේ කරුණු දෙකක් විතර උදාහරණ වලට දුන්නා. හරි. අපි යන් ඉස්සරහට. හරි. ලිව්වේ නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. දෙවෙනි භාවිතය මොකද්ද? කෘෂිකාර්මික කටයුතු. හරි. ජල ප්‍රභවවල භාවිතයේ දෙක කෘෂිකාර්මික කටයුතු. රයිට්. ඔයගොල්ලන්ට පේනවා මෙතන. ඉතින් අපුතෙන් කියන දෙයක් නැහැ. කෘෂිකර්මාන්තයේදී ජලය නේ බීජ පරෝහණය වෙන තැන එහෙම නැත්නම් පැල තවන් දාන තැන සිට අස්වනු නෙලන තැන සමහරක් වෙලාවට දැන් සමහර භෝග වලට නම් අස්වනු නෙලනකොට ජලය අඩු වෙන්න ඕන. දැන් මේ පැත්තේ මම මේ පින්තූරයක් පෙන්නලා තියෙනවා. මේ අල අස්වැන්නක් නේ අර්තාපල් වගේ එකක් නෙලනකොට ගලවන්න ලේසි වෙන්නත් අපි වතුර දානවා. හරි. ඉතින් කෘෂිකර්මාන්තේ බිම් සැකසීමේ සිට නේ බිම් සකස් කරනකොට උදැල්ලද නගුලද මේ හැම එකක්ම භාවිතය හරි පහසුයි. මොන වෙලා තිබ්බොත්ද පොළොවේ වතුර තිබ්බොත්. ඉතින් කෘෂිකර්මාන්තයට අවශ්‍යයි. හරි. ඉතින් බොහොම සරල කරුණක්. ඒක අපි ලියාගමු. හරි. මේක හරි ලේසි පාඩමක් ළමයි. හරි. එහෙම අමාරු නෑ. හරි සරල පාඩමක්. හරි. හැබැයි ප්‍රශ්න අහනවා. බලමුකෝ නේද? මේකෙන් අවසානයේ එන ප්‍රශ්න දිහා බලන්නකෝ. මේවා ලියන්න හොඳ දැනුමක් තියෙනවා. ලේසි වුණත්. හරි. ලේසිව තමයි ගොඩක් වෙලාවට අපේ ළමයි යනගන්නේ. හරි. රයිට්. ඊළඟ භාවිත. ඊළඟට තුන්වෙනි භාවිතය ගෘහස්ත කටයුතු. ඒ ගැන මම ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. ගෙදර අපි ඉතින් උදේ නැගිටලා ඉඳන් වතුර අවශ්‍යයි. ඉතින් ඒකත් භාවිතයක් විදිහට දීලා තියෙනවා. ඊළඟ හතරවෙනි එක බලන්නකෝ. විවිධ කටයුතු සඳහා. විවිධ කටයුතු සඳහා ස්වභාවික సౌందර්යය ඒ කියන්නේ නිකන් දැන් මේ පළවෙනි මෙතන තියෙන පින්තූරේ බලන්නකෝ. ජල ප්‍රභාවයක් නිසා ස්වභාවික సౌందර්යය ගොඩ නැගෙනවා. ඉතින් එතකොට සංචාරක කර්මාන්තය හරහා දියුණු වෙනවා. රයිට්? සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. නේ? ඉතින් ඒ වගේ ස්වභාවික సౌందර්යයට සඳහා ජල ප්‍රභවය භාවිතා වෙනවා. නේ? ඊළඟට ජෛව විවිධත්වය. මෙතන මේ පින්තූරෙම පැහැදිලි කරගන්න පුළුවන්. ජල ප්‍රභවයකින් ජෛව විවිධත්වය සුරකිනවා. ස්වභාවික సౌందර්යය වර්ධනය වෙනවා. ඉතින් ඒ సౌందර්යය බලන්න. එහෙම ජල ප්‍රභවයක් තියෙන තැනකට ඕගොල්ලොත් ඕනි තරම් ඔය මේ ජල ප්‍රභව නේ කලාව වුණත් බලන්න යනවනේ නේද? ඒ වගේ ජල ප්‍රභව තියෙන තැන්වල තියෙන විශේෂ ස්වභාව సౌందර්යයක්. අන්න ඒක අත්විඳින්න අපි යනවනේ. ඒක භාවිතයක්. නේ සංචාරක කර්මාන්තයේ ගොඩනැගිලා තියෙන ඒ හරහා. ඒක භාවිතයක්. ඒ හරහා නේ ඩොලර් එනවා. ඒ වටේ ඉන්න මිනිසුන්ට ආදායමක් වෙනවා. ඉතින් ඒකත් භාවිතයක්. නේ ජයි ඊට පස්සේ සංචාරක ආකර්ෂණය ඊට පස්සේ වැනි විවිධ අවශ්‍යතා කිව්වහම මම තව පුංචි දෙකක් විතර දීලා තියෙනවා මේ තියෙන්නේ. මේ සැඩ රළ පහරේ බෝට්ටු පැදීම. හරි. සැඩ රළ පහරේ බෝට්ටු පැදීම. එතකොට මේක මේ ලංකාවේ තැන් කීපයක මේ භාවිතයේ තියෙනවා ජල ප්‍රභවවල භාවිතය. මේක අර ලෝකේ හැම තැනම බෑ ළමයි. මෙහෙම සැඩ රළ පාරේ බෝට්ටු අරන් යන්නේ. ඒකට අර අනතුරු අවම නමුත් අර මේ වෙලාව මේ සංචාරක කර්මාන්තයට කියන වික්‍රමාන්විත සංචාරක කර්මාන්තය. ඔය තියෙන සංචාරක කර්මාන්ත ආකාර උගන්වන්න නෑ ඔයගලන්ට. අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. මේ සංචාරක කර්මාන්තය කිව්වම හැමෝම නිකන් ඔය සීගිරිය බලන්න එහෙම නෙවෙයි එන්නේ. සමහරු එන්නේ කඳු නගින්න. සමහරු එන්නේ මෙන්න මේ වගේ ස්ථානවල බෝට්ටු පදින්න. දැන් මේ වගේ ස්ථානවල ළමයි නිකන් කල්පනා කරන්න මේ වගේ ස්ථානයක මේ වගේ බෝට්ටු පදිනකොට ඒගොල්ලෝ අදාළ අයගේ පුද්ගලයන්ගේ මේ මොනවද ඒකට කියන්නේ පෞරුෂය බය නැතිවීම ඔය වගේ දේවල් ගොඩක් දියුණු වෙනවා. ඒක නිකන් සතුටක් විතරක් නෙවෙයි එතනින් එහා ගිය දේවල්.
හරි. ඉතින් මේ පැත්තේ තියෙන ඒ වගේ මේ තවත් ජල ප්‍රභවයක භාවිතයක් තමයි. හරි. විවිධ කටයුතු කරන මොනවත් කියන්න පුළුවන්. හරි. හොඳයි. මෙතන මොන හරි තියෙනවා ලියාගමු. මං හිතන්නේ ලංකාවේ හරි අ, ලංකාවේ තියෙනවා ළමයි මේ කිතුල්ගල හරි කොහේ හරි ඔන්න ඔය වගේ මේ සැඩ රළ පහරේ ඔරු පැදීම බෝට්ටු නේ ඒම පදින ස්ථානයක්. ඉතින් ඒක එතකොට ඒක මේ රටට ඩොලර් එනවා වගේම ඒ පැතිවල මිනිසුන්ට ඒක හොඳ ආදායම් මාර්ගයකුත් වෙනවා. හරි. අද මගේ උත්සාහය මේ පාඩම පුළුවන් තරම් ඉවර කරන්න. හරි. හොඳයි. ලියලා ඉවරයි කියලා හිතනවා ලියලා ඉවර නැති අය නේ වේගය කියන එක මාරම වැදගත්. හරි. වේගය කියන එක ඊටාම වැදගත්. ඉතින් අ, මම යම් කාලයක් දෙනවා ඒ කාලය තුල ලියන්න උත්සාහ කරන්න. ලිව්වේ නැත්තම් මම උගන්වන වෙලාව නෑ ලියන්න යන්න එපා. හරි අහන් ඉන්න. ඕගලන්ට තියෙන අවස්ථාවක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. පස්සේ ලියන්න. හරි. එහෙම කිසි ගැටලුවක් නෑ. හරි. හොඳයි මේකේ කවුරු ලිව්වේ නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. අපි යන් ඊළඟ කරුණට. රයිට් ළමයි. ඊළඟට පුංචි මාතෘකාවක් තියෙනවා. මොකද්ද? මේ අපි දැන් අ, අපේ යම් අවශ්‍යතාවයක් සඳහා ජල ප්‍රභවයක් තෝරගන්න ඕන. ඒ කියන්නේ අපි කෘෂිකාර්මික නැත්නම් භෝග වගාවක් කරන්න යනවා. ජල ප්‍රභවයක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි අර විසිතුරු මසුන් අභිජනන මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ විසිතුරු මසුන් ඇති කරලා විකුණන්න නේ. ඔය කඩේ තියෙන මාළු විකුණන්න. ඉතින් මේ මාළු කොහේ හරි හදන්න එපයි, අභිජනනය කරන්න එපයි. ඉතින් ඒ වගේ කර්මාන්තයක් කරන්න. එහෙමත් නැත්නම් කෘෂි කර්මාන්ත වෙන්න පුළුවන්. ඔය වගේ විසිතුරු නැත්නම් දියර කර්මාන්තය දාලා මොකක් හරි කර්මාන්තයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර කර්මාන්තයක් නේ. කෝඩියල් ජෑම් වගේ එකක් නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේ මොනවා හරි කර්මාන්තයක් පටන් ගන්නකොට මූලික ප්‍රභවයේ ජලයනේ. අන්න ඒ වගේ ජල ප්‍රභවයක් තෝරගන්නකොට අපි මොනවද බලන්න ඕන? කෘෂි කර්මාන්තයට නම් මොන වගේ ජල ප්‍රභවයක්ද අවශ්‍ය? ජීවන කර්මාන්තයට නම් මොන වගේ ජල ප්‍රභවයක්ද අවශ්‍ය? හරි. එහෙනම් පළවෙනි කරුණ. අවශ්‍යතාව සපයුරින් ජලය ලබා ගත හැකි වීම. දැන් අපේ අවශ්‍යතාවයේ නිවසට ජලය ලබා ගැනීම නම් ලිඳක් ප්‍රමාණවත්. අපි කෘෂිකර්මාන්තේ නම් අපේ අරමුණ නැත්තම් කෘෂිකර්මාන්තය සඳහා භෝග ලබා ගන්න නම් මේ වතුර ලබා ගන්න නම් පුංචි ජල ප්‍රභාවයක් හරියන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද? අපේ කර්මාන්තය මොකද්ද කියන එක බලලා සුදුසු ජල ප්‍රභාවය තෝරගන්න ඕන. හරි නිවසකට නම් බොහොම පොඩ්ඩයි. මාළු වගේ විශේෂ මත්ස්‍ය කර්මාන්තයක් වගේ ගත්තොත් මාළු පැට්ටු අභිජනනය කරන මධ්‍යස්ථානයක් ඒ වගේ එක ටිකක් වැඩිපුර වුණා. මෙච්චර කෘෂි කර්මාන්තයට තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ කර්මාන්තයේ ස්වභාවය අනුව ජල ප්‍රභවය තෝරගන්න ඕනේ පළවෙනි එක. හරි? ඒක හරි. මේක ලියන්න මම ඉඩ තියන්නේ. ඔයගොල්ලෝ හැමෝම ගහගන්න ඕම ස්ක්‍රීන්ෂොට් එකක්. හරිද? මේක ලියන්න තියෙනවා. අපි ඉස්සරහට යන්. මොකද මේවා බොහොම සරල කරුණු. හරි? හරි. ස්ක්‍රීන්ෂොට් ගහන්න බැරි නම් බැරි වුණ අයට ප්‍රශ්නයක් නැහැ. මම මේ ටික ඉවර වෙලා ඔයගොල්ලන්ට මේකේ රෙකෝඩින් එකකුත් දානවා. හරි? රෙකෝඩින් එකක් දානවා. ඊට අමතරව මේ අවශ්‍ය වුණොත් මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්න. මොකටත් ඔයගොල්ලොත් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන බලන්න. හරි. හොඳයි දෙවෙනි අවශ්‍යතාවය. මොකද්ද? ඒක ඊටාම වැදගත් එකක්. අවශ්‍ය කාලයේදී ජලය ලබා ගැනීමට ඇති හැකියාව. දැන් අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ජල ප්‍රභවයේ ජලයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයටත් තියෙනවා. ඉතින් අපි පටන් ගන්නවා. හැබැයි අපි බැලුවේ නෑ නියං කාලෙත් මේකේ ජලය තියෙනවද? එතකොට
ඕනම කර්මාන්තයක් කරගෙන යනකොට ජලයේ හිග කාලේ මේක ඇවිල්ලා ලංකාවට බලපාන්නේ. ලංකාවේනේ තියෙන්නේ මේ වර්ෂාපතන රටාවේ වෙනස්කම්. වෙනත් රටවලක් තියෙනවා මීටත් වැඩි රටා. අපිට තියෙනවා එක කාලයක් හොඳටම වහිනවා, තව කාලයක් පායනවා. ඔන්න ඔය පායන කාලෙටත් මේකේ ජල ප්‍රභවයේ වතුර තියෙනවද? ගම්වල ඕන තරම් තියෙනවා සමහර ලිං පායන කාලෙට හිදෙනවා. ඒත් එකක් දෙකක් තියෙනවා ගම්වල ඒවා හිදෙන්නේ නැහැ. අන්න ඒ වගේ ජල ප්‍රභවයක් වෙන්න ඕනේ. නේ? එතකොට මේ පොයින්ට් එකක් මතක තියාගන්න ළමයි. මේක දැන් රචනා ප්‍රශ්න වලට එන්න පුළුවන් කොටස්නේ. මේක ඇවිල්ලා රචනා ප්‍රශ්නයක්. හරි? එතකොට රචනා ප්‍රශ්නයක් විදිහට මේක ආවොත් ඔයගොල්ලෝ මේ පොයින්ට් එක විස්තර කරන්න ඕනේ. අවශ්‍ය කාලයන්හිදී ජලය ලබා ගැනීමට ඇති හැකියාව. කොහොමද පොයින්ට් එක විස්තර කරන්නේ? මොකක්ද අවශ්‍යතා කාලයන්හි කියන්නේ? විශේෂයෙන් දැඩි නියං කාලවල. අන්න ඒ කාලෙදි මේකෙන් ජලය හිතෙන්නේ නැතුව මේ ප්‍රභවයෙන් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? එහෙම නැත්නම් මේ වගේ නේද? අ, අපිට කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හරහා කර්මාන්තයත් නේ. මාළු කර්මාන්තයක් කියන්නකෝ, දීව විසිතුරු මත්ස්‍ය කර්මාන්තයක් කියන්නකෝ. මාළු ටික මැරිලා යනවා. වතුර ටික හොයාගන්න බැරි වුණාම. අන්න ඒ වගේ ගැටලු වලට මුහුණ නොදෙන්න ඕන. හරි. මේකත් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එක. හරි. ඊළඟට ලබා ගන්නා ජලයේ ඇති ගුණාත්මක බව. දැන් අපේ කර්මාන්තය අනුව මේ ගන්න ජල ප්‍රභවයේ ක්වොලිටි එක. දැන් අපි නිවසක් සඳහා නම් අනිවාර්යෙන් ලිං වතුර. අපි ඇලකින් ගන්නෙ නෑනේ. වැවකින් ගන්න නෑ කෙලින්ම. නේ? මොකද අපේ ඍජු පරිභෝජනය. ඉතින් ලබා ගන්න ජල ප්‍රභවය තෝරනකොට අවශ්‍යතාවය අනුව ඒකට අදාළ ගුණාත්මක භාවය. එහෙම නැත්නම් අපද්‍රව්‍ය වලින් තොර ජල ප්‍රභවයක්ද කියලා බලන්න ඕනේ. ඒතර ආහාර කර්මාන්තයක් වගේ නම් පිරිසිදුම ජලය තියෙන්න ඕන. ගෘහස්ත පිරිසිදුම ජලය තියෙන්න ඕනේ. හැබැයි කෘෂි කර්මාන්තයේට පානීය ජලය තරම් පිරිසිදු වෙන්න ඕනේ නේ. අන්න ඒ වගේ මේ ජල ප්‍රභවය තෝරගද්දී අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඒකේ ගුණාත්මක භාවය තියෙනවද කියලා අනිවාර්යෙන්. දැන් මිරිදිය මේ මත්ස්‍ය කර්මාන්තයක් කියන්නකෝ. බොනවා වගේ වතුර ඕන. මොකද අපි වතුර බොනවා මත්ස්‍යයෙන් ඒක ජීවත් වෙනවා. මාළු ඒකේ ජීවත් වෙනවා. ඒකේ රොඩුවක් තියෙන්න බෑ. කර්මල් එහෙම අවහිර වෙලා ඒගොල්ලෝ කර්මල් ආසාදන වෙලා ලෙඩ ගොඩක් නේ. ඒතර ඒ හරහා අපේ කර්මාන්තේ බිඳ වැටෙන්න පුළුවන් මාළු ටික ලෙඩ හැදිලා. ඉතින් ඒ වගේ තැන් වලටත් ඉතාම ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ජලය තියෙන ප්‍රභවයක් තෝරගන්න ඕන. ඊට පස්සේ අපි කියනවා තෝරාගත් ජල ප්‍රභවයෙන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වන පිරිවැය. පල්ලෙහා පින්තූර දෙකක් දාලා තියෙන්නේ. ඔයාලන්ට පේනවා. ජල ප්‍රභවයක් නම් තියෙනවා. ජල ප්‍රභව දෙකක් තියෙනවා. හරි? මේ මිතන් රයිට්? ජල ප්‍රභව දෙකක් තියෙනවා. දැන් මේක තමයි අපේ කර්මාන්තශාලාව පිහිටලා තියෙන තැන. එක ජල ප්‍රභවයක් තියෙනවා. බොහොම ළඟින්. හරි? ලිඳක් කියලා හිතන්නකෝ. බොහොම ළඟින්. හරි? අපි මේ මිතමු මේ තමයි අපේ වගා බිම. හරි? අපේ භෝග වගාව මෙතන තියෙනවා. අහු ජල ප්‍රභවයක් තියෙනවා ගොඩක් ඈතින් තියෙන්නේ. හරි? හරි? මෙතන ඉඳන් මෙතෙන්ට බොහොම ළඟයි. හරි? පොඩි දුරයි තියෙන්නේ. මීටර් 10ක් 15ක් කියලා හිතන්නකෝ. මේ ජල ප්‍රභවයේ සිට මෙතෙන් දුර මීටර් 10යි. හැබැයි මේ ජල ප්‍රභවයට දුර අපි හිතමුකෝ මීටර් 500ක් විතර තියෙනවා කියලා. එතකොට අපි තෝරගන්න ඕනේ මොන ජල ප්‍රභවයද? අපි තෝරගන්න ඕන මෙතෙන්දී දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවද දන්නේ මේ අපේ අවශ්‍යතාවයේ තියෙන තැනට රයිට් පහළින්මයි මේ ජල ප්‍රභවයේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් අපේ අවශ්‍යතාවයේ තියෙන තැනට ජලය ලබා ගන්න නම් අපි මොනා කරන්න ඕනද? ජල පොම්පයක් භාවිත කරන්න ඕන. ඉතින් පොම්පෙන් හැමදාම ජල පොම්ප කරනවා කියන්නේ ලොකු පිරිවැයක්. හැබැයි මේ ජල ප්‍රභවයේ තියෙන්නේ මේ ජල ප්‍රභවයේ තියෙන්නේ ඉහළින්.
අපේ භෝග වගාවට ඉහළින්. එතකොට නිකම්ම මේකෙන් ගුරුත්ව බලය ඔස්සේ නේ ගුරුත්ව බල ඔස්සේ අපිට ජලය ගන්න පුළුවන්. එහෙනම් අපි තෝරගන්නේ අනිවාර්යයෙන්ම පිරිවැය අඩු ජල ප්‍රභාවය. මේක තමයි තෝරගන්න ඕන. මේක තෝරගත්තොත් නේ දැන් තියෙන විදුලි බිලත් එක්ක නේ ඒකට වෙනම ජල පම්පයක් මිලදී ගන්නත් ඕනි. විශාල මුදලක් වැය වෙනවා. හරි. එහෙනම් ඒක තමයි අපිට අවසාන වශයෙන් ජල ප්‍රභාවය තෝරගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණ යටතේ කියන්න තියෙනවා. හරි. ඉතින් මෙතන තියෙන ඔයගලන්ට මේ ජල ප්‍රභාවයකින් ජලය ඇදලා ගන්නකොට මේ ජල පොම්ප භාවිතා කරන පින්තූර දෙකක්. ඉතින් මේක හැමදාම කර්මාන්තය කරගෙන යනකොට හැමදාම ජලය පොම්ප කරන්න වෙනවා. ඉතින් අමතර පිරිවැයක් දරන්න සිදු වෙනවා. එහෙම නොවන ජල ප්‍රභාව තෝරගත්තොත් අපිට ලාභය වැඩි. හරි. හොඳයි මෙතනත් මොනවා හරි තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. දාගෙන යන් අපි ඉස්සරහට. රයිට්. ඔබට ඔන්ලයින් එකේ මොනවා හරි ගැටලු ආවා නම් රයිට් මට කියන්න. මොනවා හරි තිබ්බනම් පන්තියෙන් පස්සේ ඔයගොල්ලෝ මට කියන්න. ඒ අඩුපාඩු මම සකස් කරගන්නම්. හරි. ලියා ගන්න බැරි වුණාද ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බැරි වුණාද ඒ ඔක්කොම කියන්න. හරි. විසඳුම් දෙනවා. හරි. මගේ උපරිම උත්සාහ කරනවා මේක ඉතාම සාර්ථකව ඉස්සරහට අරන් යන්න. හරි. රයිට්. දැන් ළමයි ජල ප්‍රභව පාඩම යටතේ මූලික හැඳින්වීම් ටික ඉවරයි. අපි ජල ප්‍රභවයක් කියන්නේ මොකක්ද? ජල ප්‍රභව වර්ග මොනවද? නේ? ඊට පස්සේ ජල ප්‍රභව වල භාවිත මොනවද? ඊට පස්සේ ජල ප්‍රභවයක් අපේ අවශ්‍යතාවයකට තෝරගන්නකොට මොන වගේ කරුණුද සැලකිලිමත් වෙන්න ඕන? ඒ ටික සාකච්ඡා කරලා ඉවරයි. පැහැදිලිද? හොඳයි. දැන් අපි යන්නේ වෙනම මාතෘකාවකට. මේ ටික නිකන් වෙනම කොටසක්. දැන් යන්නේ වෙනම මාතෘකාවකට. මොකද්ද මාතෘකාව? ඊට කලින් තව කීපයක් තියෙනවා නේ. පොඩක් ඉන්න. දැන් මෙතනක් තියෙන එතකොට මේ අපි හතරක් කතා කරා යම් අවශ්‍යතාවයකට සුසු ජල ප්‍රභාවය තෝරා ගන්න ආකාරය තවත් තියෙනවා. මොනවද? මේ බලන්න. ජල සම්පාදන ක්‍රමය හා ගැළපෙන ආකාරය. ඒ කියන්නේ මේ බලන්න. මේ තියෙන්නේ ඔයගලන්ට 13 වසරේ උගන්වන්න තියෙන්නේ. 13 වසරේදී ඔයගලන්ට තියෙනවා ජල සම්පාදනයේ පාඩම සම්පූර්ණයෙන් මේ කියන සියලුම ජල සම්පාදන ක්‍රම තියෙනවා. ඉගෙන ගන්න. මේ තියෙන විසිරි ජල සම්පාදනයේ සාමාන්‍ය O level දැනුම රයිට්. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා බින්දු ජල සම්පාදනය ඉගෙන ගන්න තියෙනවා. ගැඹුරටම මේවා තියෙනවා ළමයි ඔයගලන්ට මේ විසිරුම් හිස් සහිත ඒ ලොකු පද්ධතියක් මහින්දෝදේ විද්‍යාගාරයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බින්දු ජල සම්පාදන පද්ධතියත් එහෙමයි. මේවනේ දැන් මේ නවීන ලෝකයේ ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ජලය කියන්නේ ඊටාම වටිනා සම්පතක්. හරි. ඉස්සරහට ලෝකේ දැන් ඔය මේ ඊශ්‍රායලයේ ඉරානයේ ඔය ප්‍රශ්න තියෙනවානේ. තෙල් ප්‍රධාන අරමුණක්නේ. ඉස්සරහට ලෝකේ යුද්ධ ඇති වෙනවා තෙල් වල නෙමෙයි වතුරට. අපිට ඒ අතින් අපි හරිම වාසනාවන්තයි අපිට නේ සමහරක් වෙලාවට පොළොව හැරුවාම ඕන තැනක වතුර මතුවෙනවා. පිට රටවල එහෙම නැහැ. තෙල් මතුවනාට තෙල් නෙවෙන්නේ මූලික අවශ්‍යතාවය වතුරනේ ළමයි. ඉතින් මේ ජල සම්පාදන ක්‍රම තියෙන්නේ මේ ජලය අර පිරිමැස්මෙන් භාවිතා වෙන්නේ. හරියටම භෝගයේ අවශ්‍යතාවයට විතරයි මේ ජලය ලබා දෙන්නේ. ඉතින් මේ ජල සම්පාදන ක්‍රමයක් එක්කනම් අපේ භෝගෝගාව කරන්නේ. මේ යටම තියෙන්නේ මේ ජලය නාස්ති වෙන. රයිට්? ජලය නාස්ති වෙන වර්තමානයේ අපේ රටවල් වල බහුලව භාවිත වෙන ක්‍රමයක්. නමුත් මේවා ලෝකේ නෑ. දැන් ඔය මේ දවස්වල යුද්ධයක් යන ඊශ්‍රායලය කියන රට තියෙනවනේ. ඉතින් ওই ඊශ්‍රායලය කියන රටේ මම දන්නා විදියට ලෝකයේ වැඩිම ජලය වැඩිපුරම ප්‍රතිචක්‍රීකරණය කරන රට. ඒ කියන්නේ දැන් අපි නම් කවදාවත් මේ gedara භාවිතා කරපු කුස්සියේ හරි නැත්තම් අපේ මේ අපි මූණ හොදන්නනේ අපේ gedara භාවිතා කරන කිසිදු ජලය නැවත කරකවලා පිරිපහදු කරලා අපේ අවශ්‍යතාවයට අරගන්නේ නැහනේ.
නේද? අපි ඒක එහෙම කොහෙට හරි යවනවා. අපිට වතුර වලින් ප්‍රශ්නයක් නැති නිසා. හැබැයි ඔය ඊශ්‍රායලයේ කියන රටවල් වතුරට තියෙන තැන ඒගොල්ලෝ රයිට් ගෙවල් වල නිවෙස් වල කුස්සියෙන් එන වතුර ටික වෙනම බාත්රූම් එකෙන් එන තියෙන වතුර ටික වෙනම ඒවා වෙන වෙනම අරන් ගිහිල්ලා මේ පිරිපහදු කරනවා. පිරිපහදු කරලා ආපහු එවනවා. ඒතකොට ලෝකයේ වැඩිම මං දන්නා විදියට ඒක තාම නිවැරදි තත්ත්වයක් දන්නේ ජලයේ 90%ක්ම ප්‍රතිචක්‍රීකරණය කරනවා. අපි 100ට 1ක් 2ක්වත් නේ අපි ගෙවල් වල නම් ඉතාම අඩුයි. ඉතින් එහෙම ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ලංකාවේ නැහැ. මොකද අපිට තාම වතුර වල තියෙන අගය දැනලා නැහැ. ඒකින්දනේ මේ වගේ මේ මොනවද ජල සම්පාදන ක්‍රම තාම තියෙන්නේ. හරි ලෝකෙදී මේ තැන තියෙන්නේ. අපිත් මේ ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් මේකට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ජල සම්පාදන ක්‍රමයක් නම් අනිවාර්යයෙන්ම ඒ ජල ප්‍රභවයේ අවලම්බිත ද්‍රව්‍ය. සරලව අපි ඒක දැනට රොඩු කියමුකෝ නේ. බොරතාවේ අඩු. පැහැදිලිවම. එතකොට මේ වගේ ජල සම්පාදන ක්‍රම දෙකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි භාවිතා කරන්න ඕන ඊටාම පිරිසුදු ජල ප්‍රභාවයක්. ඒක විශේෂයෙන් අපි දැන් පිරිසිදු කියන්නේ රොඩු විතරක් නොත් මේ නොතිබීම ප්‍රමාණවත් නෑ. ඔය කැල්සියම් වගේ අයන තියෙන්නත් බෑ. කැල්සියම් වගේ අයන තිබ්බොත් මේ වගේ ළමයි සිදුරු කාලයක් ඇති හිර වෙනවා. ඒ ගැන අපි කතා කරමු 12 වෙනි පාඩමේ. ඒ කියන්නේ 13 පළවෙනි පාඩමේ. දැනට මතක තියාගන්න මේ වගේ ජල සම්පාදන ක්‍රමයකින් නම් අපේ කෘෂිකර්මාන්තය කරන්නේ සාමාන්‍ය ඇලදොලකින් ගන්න කෘෂිකර්මාන්තයට ගන්න ජලය හරියන්නේ නැහැ. අන්න ඒකත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ ජල ප්‍රභවයක් තෝරනකොට. හරි. ඉතින් අතන ඒ විස්තරය දාලා තියෙනවා මේ හරිය. ඊට පස්සේ භාවිත කරන ස්ථානය හා ජල ප්‍රභවය අතර ඇති දුර. දැන් ඒකත් බලන්න ඕන. ජල ප්‍රභවය අපේ අවශ්‍යතාවයේ තියෙන තැන ඉඳලා කිලෝමීටරයක් දෙකක් ඈතින් නම් තියෙන්නේ. අරන් ඉන්නේ මෙහෙමනම් කියලා හිතන්නකෝ. මෙහෙම අරන් එනකොට මොකක්ද වෙන්නේ? මඟදී සෑහෙන හානි වෙනවා. පොළොව මතු පිටට යනවා. විශේෂයෙන් වාෂ්ප වෙනවා. එතකොට ජල ප්‍රභවයෙන් අපි ලීටර් 1000ක් එකවරකට නිකුත් වුණා කියමුකෝ. අපේ අවශ්‍යතාවයේ තියෙන තැන එනකොට ඔකෙන් ලීටර් 500ක්වත් එන්නේ නැහැ. ඇයි මඟදී හානි වීම. ඒ නිසා අපි ජල ප්‍රභවයක් තෝරනකොට පුළුවන් තරම් මොනවද ළඟ තියෙන නේ අපේ අවශ්‍යතාවයේ තියෙන තැනට ඊටාම ළඟින් ජල ප්‍රභවය තියෙනවා නම් හොඳයි. හරි. රයිට්. පැහැදිලි ඇති කියලා මං හිතනවා. මේ ටික මේ ටිකත් ගා ගන්නකො ස්ක්‍රීන්ෂොට් එකක් ළමයි. හරි. පාඩම අමාරු නැති නිසා හරි. පාඩම අමාරු නෑ. ඒ නිසා මේ අපිට කාලය වැදගත්. අපි ඉස්සරහට යනවා. හරි. අමාරු දේවල් නෑ. හැබැයි ඕගොල්ලෝ නොදැකපු පැති කීපයක් පෙන්නගෙන මං ඉස්සරහට යනවා. හරි. මේක සාමාන්‍යයෙන් 8 9 වසර ළමයෙක් වුණත් අහන් හිටියොත් තේරෙනවා. එහෙම පාඩමක් මේක. හරි. ඔන්ලයින් එකට අපි මුලින් ගත්තේ විදිහ එකක්. හරි. හොඳයි. රයිට්. දැන් අපි එහෙනම් අපේ අවශ්‍යතාවයකට ජල ප්‍රභවයක් තෝරනකොට මොන වගේ ජල ප්‍රභවයක්ද තෝරගන්න ඕනි කියලා අවබෝධයක් තියෙනවා නේ. කර්මාන්තය මොකද්ද? එහෙනම් හොඳම ජල ප්‍රභවයේදී මොනවද සලකා බලන්න ඕනි කරුණු. ඒක ඉවරයි. දැන් අපි යනවා ළමයි වෙනස්ම විදිහේ මාතෘකාවකට. මොකද්ද මාතෘකාව? අපි යනවා බලන්න වර්ෂා ජලය එකතු කිරීමේ වැදගත්කම හා ශ්‍රී ලංකාව තුළ මේ භාවිතා කිරීමේ අවශ්‍යතාවය. අපි මුලින් කතා කරේ ජල ප්‍රභව වර්ගීකරණය, ජල ප්‍රභවයක භාවිත, ජල ප්‍රභවයක් අපේ අවශ්‍යතාවය සඳහා ගන්නකොට තෝරගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඒ ටිකත් එක්ක අපිට එනවා යම් අවබෝධයක් ජල ප්‍රභවයක් සහ භාවිත ඔය කියන කාරණා සම්බන්ධව. හැබැයි ඒ ටික ඔක්කොම එහෙම්ම තියලා
අපි යනවා තවත් මාතෘකාවකට. වර්ෂා ජලය එකතු කිරීමේ වැදගත්කම. වර්ෂා ජලය එකතු කිරීමේ වැදගත්කම. අපි මේකට කියනවා රේන් වෝටර් හාර්වෙස්ටිං කියලා. රයිට්? රේන් වෝටර් හාර්වෙස්ටිං. මොකද ළමයි හාර්වෙස්ට් කරනවා කියලා කියන්නේ? අපි හාර්වෙස්ටිං කියලා කියන්නේ නැත්නම් හාර්වෙස්ට් කියලා කියන්නේ අස්වැන්න කියන එක. රයිට්? හාවස් කියන්නේ අස්වැන්න කියන එක. ඒතර හාවස්ටිං කියන්නේ අස්වැන්න නෙලනවා කියන එක. දැන් මොකද්ද මේ අස්වැන්නක් කියලා කියන්නේ? වර්ෂා ජලය. ළමයි වර්ෂා ජලය කියන්නේ නිකන් අර ඉස්සර රජවරු කියලා තියෙනනේ අහසෙන් වැටෙන එක ජල බිඳුවක්වත් ප්‍රයෝජනෙට නොගෙන එළියට දාන්න හොඳ නැහැ කියලා නේ. එහෙම කරන්නේ නැහැ. ඒක ඒ වෙනුවෙන් වැව්තනුවේ. අන්න ඒ කතන්දරය තමයි මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. රේන් වෝටර් හාවස්ටිං. හරි. ඒ කියපු කරුණ ඉංග්‍රීසියෙන් තියෙනවා රේන් වෝටර් හාවස්ටිං. ඒතකොට ඒක අද එදා එදා රජ කාලේ කතා කරපු දේ අපි අද පාඩමකින්ම ලොකුවට සාකච්ඡා කරනවා. රේන් වෝටර් හාවස්ටිං. රයිට්. ළමයි මම මේක ඔක්කොම මෙන්න මේ පින්තූරකින් පැහැදිලි කරනවා. ලංකාවට ගැලපෙන නැත්නම් ලංකාවට මේ ලංකාවේ වර්ෂා ජලය එකතු කරනවද? ඒකට තමයි කලා වැව හදලා තියෙන්නේ. වැහි ජලය එකතු කරන්නේ තිසා වැව ඔය වගේ රජවරු වැව් හැදුවේ වර්ෂා ජලය එකතු කරන්න. හරි. එතකොට ඒ කාලේ මහා පරිමාණයෙන් වර්ෂා ජල එකතු කළා තියෙනවා. හැබැයි අපේ මාතෘකාව මොකද්ද? අපිට මහා පරිමාණය වැඩ කරන්න බෑ. අපිට මහා පරිමාණයෙන් ජලය එක්රස් කරන වැවුනේ ඔය වගේව හදන්න බෑ. අපි gedara වැසි ජල එකතු කිරීමේ ඒකකයක් හදා ගන්න විදිය තමයි මේකදී කතා කරන්නේ. ඇයි එහෙම කතා කරන්නේ? අපි මේ ඉගෙනගත්ත ජල ප්‍රභව වර්තමානයේ එක්ක මේ ජල ප්‍රභව දූෂිතයි දැන්. භූගත ජලය මිනිස්සු දැන් කාර්මීකරණය ඔය වගේ දේවල් කුෂිකර්මාන්ත අපි කුෂිකර්මාන්තයේදී පුළුවන් තරම් රසායනික පොහොර පලිබෝධනාශක ඔය වගේ දේවල් භාවිතා කරනකොට ඒ බැරලෝහ ඒ පලිබෝධනාශක පොහොර ඔය වගේ තියෙන බැරලෝහ පොළොව අස්සර ගිහිල්ලා තියෙනවා. එතකොට පොළොව අස්සේ තියෙන භූගත ජලය යම් මට්ටමකින් දූෂිතයි. ඊළඟට වැව් ගන්නකො මිනිස්සු පුළුවන් තරම් වැව් වලට අපද්‍රව්‍ය එකතු කරලා නේ සමහරක් දැන් ඒවට තියෙනවා මේ එහෙම දැන් එකතු කරන්න බෑ. හරි. නමුත් කාලයක් තිස්සේ එහෙම කරා නීති හැදෙන්න කලින්. නේ ලොකු හෝටල් තමයි කෙලින්ම මේ වැවට අපද්‍රව්‍ය එකතු කරේ. නීති හැදෙන්න කලින්. ඉතින් මතු පිට ජලයත් දූෂිතයි. සමහරක් වෙලාවට භූගත ජලයත් දූෂිතයි. එතකොට ඊට සාපේක්ෂව වැස්සෙන් එන ජලය පිරිසිදුයි සාපේක්ෂව විශේෂයෙන් අපේ රටේ. අපේ රටේ කර්මාන්ත නැහැනේ. දැන් වෙනත් රටවල් ඉන්දියාව, චීනය වගේ රටවල නම් කර්මාන්ත තියෙනවා. වායුගෝලයට විෂ සහිත වායු වර්ග නිකුත් වෙනවා. ඒ වායු වැස්සත් එක්ක ආපහු දිය වෙනවා. ඒතකොට ඒ වැසි ජලය මේ ආම්ලික නේ එහෙම විෂ සහිත වෙන්න පුළුවන්. ඉතින් අපේ රටේ එහෙම ප්‍රශ්න නැහැ. අහසේ එහෙම නේ එහෙම කර්මාන්ත ලොකුවට අපේ රටේ නැහැ. නේ ඒ නිසා මේ වතුර පොළොවේ තියෙන වතුරට මතු පිට හෝ පෘෂ්ඨීය ජල ප්‍රභව වලට වඩා සමහරක් විට පිරිසිදු වෙන්න පුළුවන්. ඉතින් ඒවා එකතු කරන්න අතීතයේ රජවරු වැව් බැන්දා. වැව් හැදුවා, අමුණු හැදුවා. ඉතින් වැව් අමුණු හැමතැනකම නැහැ. නේ? ඉතින් අපිට වැවකට යනවට වැඩිය ලේසි අපේ ගෙදර අවශ්‍යතාවයට හරියන විදියට පුංචි යට නේ වැහි කාලෙට මේ ජලය එකතු කරන ප්‍රභවයක් වැසි ජලය එකතු කිරීමේ ඒකකයක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අන්න ඔය සම්බන්ධව තමයි මේකේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔක්කොටම කලින් දැන් මේක කතා කරනකොට සමහරක් වෙලාවට මේ හොඳටම වහින පැති වල කට්ටියට මේක නිකන් මේ මොනවාද මේම මේ එන වැස්සත් වැඩි. මේ වහිනවත් වැඩිනේ. ඉතින් එහෙනම් ආයේ මේ තව මේ ඇයි වැසි ජලය එකතු කරන්නේ? නෑ මේක හැමෝටම අදාළ වෙන්නේ නෑ තවම. හැබැයි ලංකාවේ මේක අදාළ වෙන තැන් කීපයක් තියෙනවා. මේ බලන්නකෝ. රයිට්. මේ ලංකාව. හරි. ලංකාව දැන්
මේ උඩින් බැලුවහම ලංකාව කොළ පාටයි. නේ මේ හැමතැනක්ම කොළ පාටයි. ඒ කියන්නේ ශාස්ත්‍රීයයි මේ චන්ද්‍රිකා තාක්ෂණයේ භාවිතයෙන් ගත්ත පින්තූරයක්. ඒකට ශාස්ත්‍රීයයි රයිට් කොළ පාටයි. හැබැයි ඔයගලන්ට පේනවා මේකේ තැන් තැන් වල මොනවද තියනවද? මේ අර කොළ පාට නැති මේ දුඹුරු පැහැති වගේ තැන් තියෙනවා. ඔන්න ඔය පැති කියන්නේ වාර්ෂික වර්ෂාපතනයේ අඩු පැති. නේ එහෙම දැන් කීපයක් තියෙනවා. වාර්ෂික වර්ෂාපතනයේ අඩුයි. හරි. ඔය තැන් වලට වියලි කාලේ ගැටලු වෙනවා. මොනවද එන ගැටලු? ජලය හිග වෙනවා නේ. තමන්ගේ කුෂිකර්මාන්තය නම් කුෂිකර්මාන්තය කරගෙන යන්න ලොකු ගැටලු වෙනවා. කුෂිකර්මාන්තයට එහා සමාජක්ලවට gedara මූලික අවශ්‍යතා ටිකටවත් වතුර නැති වෙන කාලයක් එනවා. මේ පැතිවල නේ අපි දැන් මේ පැතිවල ඉන කටියට ඔය ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්න මුකුත් නැහැ. හරි. එතකොට ඔය දුඹුරු පාටට පෙන්වන පැති. හරි. ඊට අමතරව දැන් මේ මුහුදු බඩ පැති තියෙනවනේ. දැන් මේ පැතිවල තව ගැටලුවක් එනවා. දැන් මෙහි ඉඳන් මෙහෙට හරි මේ වියලි කාලයේදී මෙහි ඉඳන් මෙහෙට මුහුදු ජලය එනවා. පායන කාලෙදී මේ වැස්ස නැති කාලෙදී මුහුදු වතුර දැන් ගඟක් මෙහෙම අපි දැන් වෙහි කාලට ගඟ යන්නේ මේ පැත්තට. හරි. හැබැයි නියං කාලෙට නියං කාලෙට මෝයකට හරහා මුහුදු ජලය එනවා. කොහෙටද? මුහුදු ජලය එනවා ගොඩබිම පැත්තට. ඒතර මේ ජලය තමයි හරි මේ ජලය තමයි සමහරක් වෙලාවට මේ ගඟේ ජලය තමයි පිරිපහදු කරලා මිනිසුන්ට පානීය ජලය විදියට දෙන්නේ. පානීය ජල විදියට පිරිපහදු කරලා. එතකොට දැන් මම ඔය අම්බලන්ගොඩ පැතිවල එහෙම මේ බෙන්දර පැතිවල එහෙම මේ ඥාති ගෙවල් වල යනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් එන වතුර ඒගොල්ලෝ බොණ්ඩ ගන්නේ නැහැ සමහරක් වෙලාවට. එහෙම නැත්තම් තව සමහර ලිඳ වතුර ඒගොල්ලෝ බොණ්ඩ ගන්නේ නැහැ. ඇයි ලුණු ගතිය, ලුණු රසයි. මේගොල්ලෝ මේ පැති වලට වහිනවා අඩුයි. වහිනවා අඩු වුණාම ඒගොල්ලන්ට එන ප්‍රශ්නයක් මොකද්ද? එක්ක මුහුදු ජලය ගොඩබිම ඔස්සේ ගංගා වලින් ඇතුළට එනවා. ඒතර ගංගා වලින් අරගෙන තමයි ජල සම්පාදන මණ්ඩලය ජලය පිරිපහදු කරන්නේ. ඒතර ඒගොල්ලන්ට ඒතර ඒ බෙදා හරින ජලයේ ලුණු ගතිය තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර දැන් මේ පැති වල කට්ටියට එහෙම ප්‍රශ්න දෙක තුනක් එනවා. මේ පැති වලට කුෂිකර්මාන්තය කරගන්න දැන් ගංගා වලින් ප්‍රශ්න නැහැ, ලුණු ජලයේ ප්‍රශ්න නැහැ. නමුත් කුෂිකර්මාන්තය කරගන්න අවශ්‍ය ජලය නැති වෙනවා. අන්න ඔය පැති වලට අපි කියන වියලි කලාපය සහ අතරමැදි කලාපයේ සමහර ප්‍රදේශ. ඔන්න ඔය ප්‍රදේශවලට නියං කාලේ වැස්ස නැති කාලේ ඒ අහල පහල වැවකුත් නැත්තම් නේ අහල පහල වැව්වමුණු මොනවත් නැත්තම් කිලෝමීටර් ගණන් වැහි ජලය මේ සෝරි ජලය ලබා ගන්න යන්නේ නැතුව දුරට වැස්ස එන කාලේ තියෙනවනේ. අන්න ඒ කාලෙට වතුර එකතු කරගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් දැන් පැහැදිලි සියලුම දේවල්. හරි. හොඳයි. එහෙමනම් දැන් ඔය තියෙන්නේ මේ ටික ඔක්කොම මුල් ටික තියෙනවා. මම මේ මෙතන මේ වැඩිපුරත් එක්ක දීලා තියෙනවා මේ හැදින්වීම කියලා ලංකාවේ ඔය ජල සම්පාදන මණ්ඩලයෙන් එහෙම ළමයි මේ දැන් නෑ මේ මෑතකදී අර IMF වැඩසටහනාවත් එක මං හිතන්නේ නෑ. ඊට කලින් මේ ජල සම්පාදන මණ්ඩලයෙන් බෙදා හරින වතුර ඒකකයක් නිෂ්පාදනයට යන වියදමට වඩා බොහෝම අඩු මුදලක් තමයි පාරිභෝගිකයකින් ගත්තේ. හරි. එහෙම තිබ්බා. හරි දැන් නම් එහෙම නෑ. ඉතින්
මේ මොනවත් ප්‍රශ්න. එතකොට රජයත් ඇත්තටම මේ මිනිස්සුන්ට වතුර දෙද්දි පාඩු ලබනවා. ඉතින් ඒ මොකුත් නැහැනේ. අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ ක්‍රමවේද නේ. එතකොට දැන් අපි ඉස්සරහට වඩා හොඳින් සාකච්ඡා කරමු. එතකොට ඒ වගේ මේ ඔයගලගේ නිබන්ධනේ වැඩිපුර කරුණු ටිකක් තියෙනවා. ඒ ටික නිකන් කියව ගන්න. හරි? හොඳයි. මේකේ අන්තිම පොයින්ට් එක අපිට ලියන්න තියෙනවා. වැඩිපුර තියෙන කරුණු අන්තිම පොයින්ට් එක ලියන්න තියෙනවා. හරි? ඔය මං කියලා තියෙන මේ මාතර වගේ මුහුදුබඩ පළාත්වලදී නියං කාලයේදී ලැබෙන නල ජලය පවා දැඩි කිවුල් රසයකින් යුක්තයි. ඒකට හේතුව මුහුදු ජලය එනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ. අර වැහි කාලේට අපි ගෙදර වැහි ජලය එකතු කරගත්තා. හරි? හොඳයි. හොඳයි. ඒතර මේකේ ලියන්න තියෙනවා. හරි? එකම එක කරුණක්. මොකද්ද? ඔය විශේෂයෙන් කියන එකට පස්සේ ඊළඟට තියෙනවා ඒ සඳහා එක් සාර්ථක විසඳුමක් ලෙස වැසි ජලය එකතු කර ගැනීම රේන් වෝටර් හාර්වෙස්ටිං හඳුන්වා දී හැක. ඒතර මුල හැඳින්වීමේ තියෙන ළමයි තනිකර ප්‍රශ්න ටිකක් නේ. ඇයි මේ වැසි ජලය දැන් වැසි ජලය එකතු කරගන්න කලින් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එහෙම නැත්නම් ලියාගත්තක් කමන්නේ. දැන් මේ වැසි ජලය එකතු කරන්න හේතුවක් තියෙන්න එපයි. ඔන්න හේතු එකක් ඔය වීලි කලාපේ අයට කාලයක් යද්දි නියං කාලේට ජලය හිග වෙනවා කුෂිකර්මාන්තය තියා ගෙදර බොන්නවත් නැහැ. මාතර වගේ නැත්නම් මුහුදු බඩ ප්‍රදේශවලට නියං කාලයේදී වතුර නැති වෙන විතරක් නෙවෙයි එන වතුර කිවුල් රසයෙන්ුත් යුක්තයි. ඉතින් ඔය ඔක්කොටම විසඳුමක් තමයි ලංකාවේ දැනට උනත් වැසි ජලය එකතු කිරීම. හරි. මෙන්න පොයින්ට් එක ලියා ගන්න. අන්තිම පොයින්ට් එක. හරි. ඊළඟ කරුණ. එහෙනම් ඇයි අපි වැසි ජලය එකතු කරන්නේ කියලා ලොකු හැඳින්වීමක් තියෙනවා. මේවා මොනව කරන්න ඕනද? හොඳට කියවන්න. විභාග ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට ගුරුවත් පදයේ තියෙන කෑල්ල එහෙම්ම ඉගෙනගෙන අපිට බෑ ළමයි විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. බාහිර දැනුම ඕන. හරි? අපි පේපර් මාකින් වලදී මහාචාර්යවරු හැම වෙලාවෙම කියන දෙයක් තමයි ගුරුවත් පොත කියන්නේ ඒක ගයිඩ් එක අපෝ ගුරුවත් පොතේ ටීචින් ගයිඩ් එකක් මාර්ගෝපදේශනයක් තියෙන්නේ. ඒකේ නෝට් එකක් නැහැ. හරි? ඒක ගුරුවරු සහ ළමයි තමයි මේ මාර්ගෝපදේශනයේ තියෙන දේවල් දිහා බලලා ඒකට අදාළ කරුණු හොයන්න ඕන. දැන් වැසි ජල එකතු කිරීම කියනකොට ඇයි ලංකාවේ වැසි ජල එකතු කරන්න ඕනේ කියන එක තමයි ඔය හැඳින්වීම යටතේ මම ලොකු විස්තරයක් කරලා තියෙන්නේ. හරි? හොඳයි. අපි මේ තියෙන්නේ මේ පිට රටවල් වල වැසි ජලය මේ අපිට වැසි ජලය තාම සම්පතක් නොවුනට පිට රටවල් වල වැහි කාලෙට මේ ඒගොල්ලෝ පොළොව අස්සේ දැන් කීපයකම මේ විදියට වැහි ජලය එකතු කරනවා. හරි? අපි ඉතින් මතු පිටින්වත් එකතු කරන්නේ නේද? වැස්සට බැන බැන ඉන්නේ. තාම පායන්නේ වහිනව ඉවරයක් නැහැ. නේ? රයිට්. මේ තියෙනෙත් එහෙම අවස්ථාවක් පොළොව ඇතුලේ අපේ රටේ ළමයි මෙහෙම පොළොව ඇතුලේ නම් වැසි ජලය එකතු කිරීමේ එකක හදන්න අමාරුයි. මොකද වියදමත් වැඩි එන ගැටලු වැඩි. හරි. ඒ නිසා අපි ඊට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්න අපි බලමු. හරි. මේ තියෙන මේ මම හිතන්නේ මේ ලංකාවේ හරි වැසි ජලය එකතු කරන ආකාරයක් අපි මේ ගැන ලොකුවටම දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒතර මේවා තියෙනවා ලංකාවේ හොඳේ. ලංකාවේ තියෙනවා. හොඳයි. මේ තියෙන ලංකාවේ වේලි කලාපේ පින්තූරේ බැලුවම පේනවා ලංකාවේ කියන්නේ නේද?
වීලි කලාපේ අපිට නැති වුණාට මේ ප්‍රශ්න තියෙන ප්‍රදේශ ඒගොල්ලෝ වීලි කාලයට ප්‍රයෝජනට ගන්න වැසි ජල එකතු කිරීමේ ඒකකයක් සකස් කරලා තියෙනවා. හරි. අපි ඒවා බලමු ඉස්සරහට. මේ තියෙන එහෙම වීලි කලාපේ අවස්ථාවක් රේන් වෝටර් හාර්වෙස්ටිං ටැංක් නේ ප්‍රොජෙක්ට් සපෝටඩ් බයි කියලා එහෙම තියෙනවා රයිට් විස්තරයක්. ඒකත් ලංකාවේ. හරි. හොඳයි. ඊළඟ මාතෘකාව මේක අපි දැන් මේකේ කතා කරන්න ලොකු දේවල් නැහැ. රයිට්. අපි ටක් ගාමඩ බලමු. මොකද තියෙන්නේ? වැසි ජල එකතු කිරීමේ වැදගත්කම්. මම දැන් මේ හැඳින්වීමත් එක්ක ඕගොල්ලන්ට ඉතාම හොඳට පැහැදිලි ඇයි වැසි ජල එකතු කරන්න ඕනේ. අපිට නේ වැස්ස හොඳට තියෙන තෙත් කලාපයට මේක දැනෙන්නේවත් නැහැ. හරි. තවම ඉස්සරහට යද්දි කියන්න බෑ. හරි. හැබැයි වියලි කලාපය සහ අතරමැදි කලාපයේ සමහර රට මේ ප්‍රදේශවලට මේක තදින්ම දැනෙන ප්‍රශ්නයක් වියලි කාලේදී. එහෙනම් වැසි ජල එකතු කිරීමේ වැදගත්කම් පළවෙනි එක වඩාත් පිරිසුදු ලෙස ජල එකතු කරගත හැකිනම් නැවත පිරිසුදු කිරීමකින් තොරව ගබඩා කළ ජලයේ බීමට සහ ආහාර පිසීමට පවා කෙලින්ම යොදා ගන්න පුළුවන්. එකතු කරනකොට දැන් අපි තාම එකතු කරන විදිහ ඉගෙන ගත්තේ නැහැ. වැහි ජලය එකතු කරනකොට අපිට පුළුවන් ඊටාම පිරිසිදුව මේක එකතු කරගන්න ක්‍රමවේදය හදාගත්තා නම් කෙලින්ම බොන්න ගන්න උනත් පුළුවන්. මම ඔයාලට මුලින්ම කිව්වා ලංකාවේ වැසි ජලය අපිරිසිදු නෑ. මොකද ලංකාවේ වායුගෝලය දූෂිත නෑ. නුවර වගේ සමහරක් වෙලාවට නුවර නම් අර වායුගෝලය පොඩ්ඩක් අර ඒ වාතය කොහෙටවත් යන්නේ නැහැ ළමයි. ඒ නිසා නුවර සමහරක් වෙලාවට ඒ වගේ පැතිවල පොඩ්ඩක් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් වෙන ගොඩක් පැතිවල කර්මාන්ත නැහැනේ. නේ කෘෂි කර්මාන්තය විතරයි. වෙනත් කර්මාන්ත කොළඹ වගේ පැතිවල තිබ්බට නැහැ. ඒක නිසා මේ පිරිසිදු එකතු කරගන්න ඉතිරි වායුගෝලය පිරිසිදු නම් එකතු කරගන්න ක්‍රමවේදයේ පිරිසිදු සකස් කරගත්තා නම් කිසි ගැටලුවක් නැහැ. කෙලින්ම බොන්න උනත් ගන්න පුළුවන්. හරි. දෙක තරමක මූලික වියදම සහිතවත් නඩත්තු වියදම් ආදී ඊටම අඩු බැවින් ජලය වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන්නේ නැත. මූලික වියදම කියන්නේ ටැංකියක් ගන්න ඕනේ, බට ටිකක් ගන්න ඕනේ. ලොකු ගාණක් යන්නේ එච්චරයි. ඊට පස්සේ නඩත්තු කියලා අර මේව නේ සරල පද්ධතියක් තියෙනවා. ඉතින් නඩත්තුවක් කියලා එකක් ලොකුවට එන්නේ නැහැ. දැන් අපි බය වෙන්න ඕනේ. මේ මාසෙන් මාසේ නේ මාස දෙකෙන් දෙකට නඩත්තු කිරීම කියලා જાතියක් ආවොත් නේ. එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. ඒකින්ද එහෙම ගැටලුවකුත් නැහැ. තුන්වෙනි එක ජලය ප්‍රස් කර ගැනීම වාරිමාර්ග ක්‍රමාදී තනියම ගෘහස්ථව ක්‍රියාත්මක කර ගැනීමට අපහසුයි. නමුත් වැසි ජලය ප්‍රස් කර ගැනීම ටැංකිය නඩත්තුව මේවා හරිම පහසුයි. අපිට බෑ රයිට් වැව් හදන්න. වැව් හදන්න ඒ වගේ දේවල් අපිට බෑ. ඒ නිසා මොකද්ද? ඒ වගේ දේවල් කරන්න බැරි නිසා අපිට පුළුවන් gedara අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට පුංචි ඒකකයක් හදාගන්න. වැව් හදාගන්න බැරි වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් එතකොට අපේ නියං කාලයේදී ඒ ජලාර්බුදයට විසඳුමක් අපිට හොයාගන්න පුළුවන්. වැසි ජල එකතු කිරීමේ වැදගත්කම. නිවැරදි ක්‍රමවේද භාවිතා කරන්නේ නම් ජලයේ ගුණාත්මක බව අඩුවීමකින් තොරව මාස 6ක් දැන් ඔය සමහරක් අය වැහි ජලය නෙවෙයි සාමාන්‍යයෙන් ඔය වතුර මේ බෝතලයක් ඔය මේ සතියක් විතර පරන වුණාම සමහර බොන්නේ නැහනේ නේද? ඇයි බොන්නේ නැත්තේ? සවුත් වෙලා ඇති. වතුරේ සවුත් වෙන්න මොනවද තියෙන්නේ? H2O එච්චරයි. ඒ කියන්නේ එහෙම අපි පිරිසිදුව වතුර එකතු කරා නම් ඒකේ සවුත් වෙන්න දෙයක් නැහැ. දැන් මස් කෑල්ලක් ගන්නකො. මස් කෑල්ලක නම් තියෙනවා ප්‍රෝටීන මේද අනම්මනම් ගොඩක් ಜಾති. නරක් වෙන්න සංඝටක තියෙනවා. වතුරේ සවුත් වෙන්න දේවල් නැහැ. ඒක නිසා මේ හරි ක්‍රමවේදයට එකතු කරගත්තොත් අපිට මාස 6ක් දැන් ලංකාවේ මේ නියං කාලේ උපරිමන ඔච්චරක් තියෙන්නේ. කියන්නේ මාස 6 ඉවර වෙනකොට ආයෙ වැහි කාලේ පටන් ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. හරි? හොඳයි. එහෙමනම් මෙතන මොනවා හරි තියෙනවා නම් අපි ලියාගමු ළමයි. නෑ නේ. ඒ ටික ඔක්කොම තියෙනවා.
මට විනාඩියක් දෙන්න ළමයි. හරි. මයික් එකේ බැටරි බැස්සා. හරි. හොඳයි. එහෙනම් මෙතන ලියන්න නෑ මොකුත්. අපි යන් ඊළඟ කොටසට මේ තියෙන මේ විදිහට ලංකාවේ පින්තූරයක් වැසි ජල එකතු කිරීමේ ඒකකයක්. අර සිලබස් එකේ නම් තිබ්බා මේ විදිහේ ඒකකයක් සකස් කරන විදිහ උගන්වන්න. නමුත් අලුත් සිලබස් එකේ ඊට වැඩිය සරල ක්‍රමවේදයක් තියෙනවා. හරි. හොඳයි. එහෙනම් ඊළඟට අපි ඉගෙන ගන්න වැසි ජල එකතු කිරීම සඳහා භාවිතා වන ව්‍යුහ. ඉතින් අපි මේවා දන්න දේවල් මොනවද? එකක් තමයි රජවරු කරපු දේවල්. රජවරු සකස් කරපු ව්‍යුහ නේද? වැව්වමුණු ජලාශ නේ. අපේ රට අපේ දැනටත් එක ජලාශ වර්ගනේ මොනගහකන්ද ජලාශය වගේ ඒ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ වැසි ජලය එකතු කරලා ඒකෙන් විවිධ ප්‍රයෝජන නේ. කුෂි කර්මාන්තය මේ මහා පරිමාණ මේවා ගෙන්නම් කුෂි කර්මාන්තය එතකොට ජල විදුලිය නිෂ්පාදනය ඒ වගේ දේවල්. හරි. ඊළඟට ගෙවල් වල අපිට නේ දැන් ඔය විදුලි බල මණ්ඩලයෙන් මුළු ලංකාවටම විදුලි බල නිෂ්පාදනය කරනකොට අපිට පුළුවන් මේ සෝලාර් පැනල් එකක් හයි කරගෙන ගෙදරට අවශ්‍ය විදුලිය අපිට නිෂ්පාදනය කරගන්න. ආන්න ඒ වගේ තමයි. වැව්වමුණු තියෙනවා මහා පරිමාණයෙන් වැසි ජලය එකතු කරගන්න. අපිට පුළුවන් ගෙදරදී වැසි ජලය දිය රැස් කර ගැනීම ටැංකියක් භාවිත කරලා වැසි ජලය එකතු කරගන්න. හරි. හොඳයි මේක ලියාගමු. මේ චුට්ට ලියන්න තියෙනවා. එක්කෙනෙක් අහනවා ක්ලාස් ඉවර කරන්නේ කීයටද? ක්ලාස් මං හිතන් හිටියනම් නිබන්ධනයේම ඉවර කරන්න කියලා. හරි. අපි වැසි ජල එකතු කිරීමේ ඒකකයක් නිර්මාණය කිරීම කියන කොටස ඒ ටික අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ එතනින් එහාට අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරි. හොඳයි. හරි. අපි කෙලින්ම යන්නේ ප්‍රැක්ටිකල් එකකට. හරි. එතකොට අපිට ඊළඟට තියෙන්නේ ඕගලන්ට වැසි ජල එකතු කිරීම. දැන් මේ පරණ සිලබස් එකේ තිබ්බ ඒවා. අපි මේ BST 2013 BST පටන් ගත්තේ පළවෙනි කණ්ඩායම ලිව්වේ 2015. ඒ අවුරුද්දේ ඉඳන් මේව උගන්වනවා. මේ පරණ සිලබස් එකේ වැසි ජල එකතු කරන්න මෙන්න මේ වගේ සංකීර්ණ ව්‍යුහයක් හදන විදිය උගන්වන්න තිබ්බා. නමුත් අලුත් සිලබස් එකේ එහෙම නැහැ. අලුත් සිලබස් එකේ ඊට වැඩිය සරල නේ ලාභදායි ක්‍රමවේදයකට වැසි ජලය පිරිසිදු එකතු කරගන්න විදිය තමයි උගන්වන්න තියෙන්නේ. හරි. හොඳයි මේවා ලංකාවේ මේ පින්තූරත් එක්ක ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ ලංකාවේ මේක වියලි කලාපය තුළ ක්‍රියාත්මකයි. හරි. හොඳයි. ඔන්න බලන්න. ප්‍රායෝගික ක්‍රියාකාරකම් 15 වැසි ජලය රැස් කිරීම සඳහා ව්‍යුහයක් ඉදි කිරීම.
වැසි ජලය රැස් කිරීම සඳහා ව්‍යුහයක් ඉදි කිරීම. එතකොට මේක ප්‍රැක්ටිකල් එකක් නේ. ඒතර ඔයගොල්ලෝ හොඳටම දන්නවා BST වල තියෙන එක ප්‍රැක්ටිකල් එකක් මිස් කරන්නේ නැතුව හරියට ඔයගලන්ගේ නෝට් එකේ තියරිය ඉවර වෙච්ච තැනට ප්‍රැක්ටිකල් එක මම දාලා ඇති. හරි? එක ප්‍රැක්ටිකල් එකක් මිස් වෙන්නේ නැහැ. මම මගේ විෂය නිර්දේශය ඉවර වෙනකොට ඕගොල්ලන්ගේ ගුරුවත් පොතත් ඉවරයි. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකත් ඉවරයි. ප්‍රායෝගික පරීක්ෂණත් පොතත් ඉවරයි. දෙකම ඉවරයි. AB ගන්න අයට ආයි නෝට් හොයන්න දේවල් ප්‍රැක්ටිකල් වල මොනවද දන්නේ නැහැ තියෙන්නේ. ඕන තරම් දැන් සමහරු ගන්නන්නේ ගුරුවත් පොත විතරයිනේ. ඒකෙන් ඒකක් ගන්න ළමයෙකුට කවමදාකවත් ඒකක් ගන්න ගුරුවත් පොතෙන් විතරක් බෑ. අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන ප්‍රැක්ටිකල් ඔක්කොම කවර් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට රචනා ප්‍රශ්න එන්නේ. ප්‍රැක්ටිකල් එක කරන විදිය ලියන්න රචනා ප්‍රශ්න එන්නේ. දැන් ගිය අවුරුද්දේට කලින් අවුරුද්දේ හෝ ගිය අවුරුද්දේ ආවා මේ භූමි අලංකරණයේ තියෙනවා ළමයි මේ තෘණ අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ කඩවල වල විකුණන තියෙනවා මේ තෘණ රවුම් කරලා නිකන් කාපට් එක වගේ හදලා අපි ඒකට කියනවා තෘණ කලාලා කියලා. ඒවා අපිට ගෙනල්ලා කාපට් එක වගේ දිගාරින්න තියෙන්නේ. ඔය ඕක තිබ්බ ප්‍රැක්ටිකල් වල ඔය තෘණ කලාලයක් සකස් කිරීම. හැබැයි විභාගෙට ආවා රචනා ප්‍රශ්නයක් විදියට. අපේ ළමයි ලියලා තිබ්බා. අපේ ළමයි ලියලා තිබ්බා. ඒ නිසා ප්‍රැක්ටිකල් ඔක්කොම අනිත් එක ඒ පාඩමේ අදාළ වෙලාවට අදාළ ස්ථානයට ඕක කරන්න ඕන. අදාළ ස්ථානයට ඕක කරන්න ඕන. එහෙනම් හරි. අපි ඉගෙන ගමු. අමාරුනේ හරිම ලේසි. ප්‍රැක්ටිකල් එක ඊටාම සරල ප්‍රැක්ටිකල් එකක්. මම මේකට වීඩියෝ එකකුත් පෙන්නනවා. ඊට අමතරව රූප සටහන් ඔය හැම එකක් එක්කම තමයි මේක සාකච්ඡා කරන්නේ. right. අපේක්ෂිත කුසලතා. ඒ ටික නම් හරි. වැසි ජලය සංරක්ෂණ වීමක් සැකසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ ටික ගැටලුවක් නැහැ. මේ ප්‍රැක්ටිකල් වල ඉතින් හැමෝදේම අවශ්‍ය නැහැ. ඒතර මෙතන පොඩ්ඩක් හැඳින්වීම බලන්න. ශ්‍රී ලංකාවේ වැසි ජලය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය ඉහළ යමින් පවතී. දැන් තමයි ඒක නේද? ජලය කියන එක සම්පතක් බව වැටහෙන්න නේ වහින ප්‍රමාණය අඩු වෙන්න කාලගුණයේ ලෝකයේ වෙනස් වෙන්න මේක ඉහළ යමින් පවතින දෙයක්. ඒක වැඩිපුරම මොන ප්‍රදේශවලද? වියලි කලාපයේ තදින්ම දැනෙනවා. ඒතකොට ඇයි මෙහෙම වෙන්න ඕන? නේ මේක කියන වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ ඇතැම් ප්‍රදේශවල ලැබෙන වාර්ෂික වර්ෂාපතන අඩුවීම එකක්. අනිත් එක තමයි භූගත ජලයේ දූෂණය වීම. මිනිස්සු පොහොර දානවා මේ ඕන තරම් අපි පසට ජලය දැන් අපි හිතන්නකෝ මේ මොනවා රෙදි හේදුවද නැත්නම් වලන් ටික හේදුවද අර විම් කැටේනේ. ඉස්සර අපි මම මේ නිකන් කියන්නේ ඉස්සර අපේ අම්මලා මේ වලන් හොදනකොට අලු ගත්තේ. දැන් ගන්නේ විම්නේ. තනිකර බැරලෝහ. ඉතින් වැඩි ඕන මේ ওই විම් කට තියනවා මේ මොනවද? සමහර හෝටල් වල අත හොදන්නත් තියෙනවා. අපි ඒකෙන් අත හොදලා තමයි කෑම කන්නේ. අද්දි විසයි නේ. ඒකනේ මේ ඇඟ හොදන්න නේ. ඇඟේ සමට භාවිතයට වෙනම රෙදි වලට වෙනම ඔය වගේ වාජන වලට වෙනම තියෙන්නේ. හොදන්න වෙනම සබන් තියෙන්නේ. ඉතින් ඔක්කොටම එකක් භාවිත කරන අවස්ථාවක් තියෙනවා. හෝටල් වල එහෙම. ඉතින් ඔය වීම් කියන්නේ රයිට් මොනවද බැරලෝහ නේ ඒවා අධික වශයෙන් තියෙන්න පුළුවන් සබන් වර්ග. හරි. හොඳයි. ඉතින් ඔය වගේ දේවල් පසට එකතු වුණාම නේ ඔයගේ ඕක නෙවෙයි ප්‍රධාන හේතුව. කෘෂිකර්මාන්තය, පලිබෝධනාශක, පොහොර ඊළඟ විවිධ කර්මාන්තශාලා වලින් එකතු කරන අපද්‍රව්‍ය. ඒ නිසා භූගත ජලය දූෂණය වෙලා තියෙනවා. ඉතින් ඒට සාපේක්ෂව නේ ඒ කියන්නේ මෙතන මේ කියන්නේ වියලි කලාපේ නොවුනත් නේ මේ භූගත ජලයේ දූෂණය වෙලා තියෙන ප්‍රදේශවලට වැසි ජල එකතු කිරීම ඉතාම වැදගත් කියලා තමයි මෙතනින් කියන්නේ. හරි? හොඳයි. හොඳයි මේ හැදින්වීම මොකුත් එහෙම ලියන්න නැහැ. හරි? ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා මූලධර්මී කියලා එකක්. හරි? මූලධර්මයේ යටතේ කියන්නේ වැසි ජලයේ සංරක්ෂණය සඳහා PSC වලින් අපදාය වන ජලය හා පොළොව මතු පිටින් ගලන ජලය. මූලධර්මයේ යටතේ කියන්නේ මොකද්ද? වැසි ජලය රයිට් එකතු කරගන්න ක්‍රමවේදය. ලේසිම ක්‍රමය තමයි වහලට එනවනේ. PSC
වහලට එන වතුර අපි පීලි වලින් එකතු කරලා කෙලින්ම ගන්නවා ටැංකියකට. එහෙම නැත්නම් PSC වලින් අපදාවය වන ජලය හා පොළොව මතු පිටින් වැස්සක් ආවයින් පස්සේ අපි දන්න ඕන තරම් පොළොව මතු පිටින් ලොකු වතුර පාරවල් හැදෙනවා. ලොකුවට වතුර පාරවල් හැදෙන්නේ. අන්නේ වතුර පාරක්. ඒ වෙච්චර පිරිසිදු නෑ. මොකද පොළොවෙන් වතුර එන තැන්වල අපි දන්නවා ඕන තරම් පොළොවේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම අරගෙන එන්නේ. ඒ නිසා ඒක සුදුසු නෑ. වඩාම හොඳ වහලට එහෙම අපද්‍රව්‍ය එකතු වෙන්නේ නෑනේ. වහල හොඳට පිරිසිදු කරලා ගත්තා නම් ඒ වහලට වැටෙන වතුර පීලි වලින් අරගෙන අපේ ලොකු ටැංකිය වලට එකතු කරගන්නවා. ඒකලා ඒක වේලි කාලේදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. හොඳයි. මූලධර්මෙත් ලියන්න නෑ. හරි. හොඳයි. ඊළඟට වැහි ජල එකතු කිරීමේ මූලධර්ම යටතේම කියනවා වැහි ජල එකතු කිරීමේ ඒකකයක ප්‍රධාන කොටස් තුනයි කියලා ළමයි මේ බලන්නකෝ. මේ ටික ඔක්කොම තියෙන්නේ කොහෙද? මේ ටික ඔක්කොම තියෙන්නේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ. දැන් තීරි වලට අහුවොත් වැසි ජල එකතු කිරීමේ පද්ධතියක මූලික කොටස් තුන කියලා. ඒක ගුරුවත් පොතේ මොනවත් නැහැ. හැබැයි ගුරුවත් පොතේ පැහැදිලිව කියනවා මේ ඒකකයක් සකස් කරන විදිහ ආකාරය සිසුන් සමග සාකච්ඡා කරන්න. ඒතර ඒකට අදාළ නෝට් එක තියෙන්නේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ. ක්‍රමවේදය නැත්නම් ඒක කරන්න ඕනේ ප්‍රැක්ටිකල් ගයිඩ් එක දිහා බලාගෙන. හරි. හොඳයි. එහෙනම් වැසි ජලය සංරක්ෂණය කිරීමේ පද්ධතියක ප්‍රධාන කොටස් තුනයි. ජලය රැස් කිරීමේ පෝෂක හේවත් පතු පිටි ස්ථානය කියන්නේ වහලය. වහලය හරහා තමයි අපි වැසි ජලය එකතු කරගන්නේ. දෙක ජලය රැස් කරන ස්ථානයේ සිට ගබඩා කරන ස්ථානය දක්වා රැගෙන යන පද්ධතිය. වහලෙන් එන ජලය අපි බට පද්ධතියක් දාලා ටැංකියට අරන් එනවා. තුන්වෙනි එක භාවිතයේ පිණිස ජලය ලබා ගන්නත් එක් රැස් කරලා තියෙන ප්‍රභවය හෝ ටැංකිය. එක්ක ලිඳක් වෙන්න පුළුවන් භූගතව සකස් කරපු නේ භූගතව කොන්ක්‍රීට් වලින් බැඳපු ලිඳක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කඩින් ගත්ත ලොකු ටැංකියක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ මූලික කොටස් සරල දේවල් පැහැදිලි. ඒකත් ලියන්න නෑ. හරි. දැන් අපි කෙලින්ම right අපි කෙලින්ම යනවා ළමයි. වැසි ජල එකතු කිරීමේ පද්ධතියක්. මේ අවශ්‍ය උපකරණ කියලා මෙතන නම් තියෙන ලීටර් 1000 ටැංකියක්. ප්‍රැක්ටිකල් එකේ නේද? ඉතින් ලීටර් 1000 ටැංකියක් දවස් දෙකකටවත් මදි. අපේ ගෙවල් වල පාවිච්චි කරනකොට දවසකටවත් මදි. මෙතන මේ ලීටර් 1000 ටැංකියක් දාලා තියෙන්නේ. ඉස්කෝලේ අපි මේක කරන්න එපයි. ඉතින් එතකොට මේක අපි කරන්නේ ඉස්කෝල වල ප්‍රැක්ටිකල් වලම ඇත්තටම කරන්නේ. නෑ. ඒවට කියන්නේ ආදර්ශන කියලා. කරන විදිය ආදර්ශනයක් කරන්නේ. ඇත්තටම කරන විදිය නෙවෙයි. ඒක මහා පරිමාණයෙන් වෙන්නේ. ඒක ආදර්ශනය කිරීමක්. ඉතින් ඒ ආදර්ශනය කරන්න මේක ඇති. ලීටර් එකේ ටැංකියක් නේ. ප්ලාස්ටික් වැහි පීලි ආවරණ PVC නල ඒ ටික තියෙනවා. ඉතින් ඒවා සරල දේවල්. ඊළඟට මෙතන තියෙනවා මේ විශේෂයෙන්ම right ඔයගලන්ට පේනවා ඇති තියෙනවා මොනවද? මෙන්න මේ අඟුරු වැලි කොහු කෙඳි ගල් කැට right අන්න එහෙම ටිකක්. හරි. එතකොට ඒවා ඕනි වෙන්නේ ඇයි කියන එක විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා. හේතුව මේක දැන් ළමයි මේ ප්‍රැක්ටිකල් විභාගෙට එනවනේ. ප්‍රැක්ටිකල් විභාගෙට එනවා. කවදාවත් වැසි ජලය එකතු කිරීමේ ඒකකයක් හදන්න දෙන්නේ නැහැ. හැබැයි සමස්ත ප්‍රැක්ටිකල් එක නැතත් කොටසක් එන්න පුළුවන්. අන්න එහෙම එන තැනක් තමයි මේ ගල් මේ වැලි කොහුබත් ওই ටිකෙන් තියෙන අපි ඒක සාකච්ඡා කරමු. හරි. හොඳයි මේ උපකරණ ටික නැතුව අපි කෙලින්ම යනවා පින්තූරෙට. ඔන්න බලන්න. දැන් හරි සරලයි. මං අ, විනාඩියක් දෙන්න. හරි. දැන් මම ඔයගලන්ට පෙන්වන්නම් මේ වැසි ජලය රැස් කිරීමේ ඒකකයක් සකස් කරන විදිය හරිම සරලව. හරි.
එතකොට මුලින්ම වෙන්න තියෙනවා දැන් මෙතන මේ වලාකුළක් ඕගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා වලාකුළක් ඇඳලා තියෙනවා වර්ෂාව ලැබෙනවා පේනවා මෙන්න තියෙනවා වහලය. හරි. ඔන්න වහලය තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ රයිට් මේ හරියට තියෙනවා. මේකේ ඇත්ත පින්තූරයක් ඕගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා වහලය දල වශයෙන් පේනවා. ඒතර මුලින්ම අපි කරන්න ඕනේ දැන් මේ ඒකක හදන්න කලින් වහලේට තියෙන අතු මොන හරි තියෙනවා නම් ඒ අතු ටික ඔක්කොම කපලා අයින් කරන්න ඕන. ඊට පස්සේ වහලේ පුළුවන් තරම් ඉදලකින් හරි මොහකින් හරි හොඳට පිරිසිදු කරන්න ඕන. ඊට පස්සේ දැන් වැහිපීලි කොහොමද දාන්න තියෙන්නේ? වැහිපීලි දාලා තියෙන්නේ. ඒ වැහිපීලි වලින් එන සමහරක්ලාට ඒ වැහිපීලි වලින් එන වතුර පල්ලහැට මේ වැහිපීලි වලින් එන වතුර පල්ලහැට වැටෙන්න සමහරක්ලාට තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තියෙන්නේ අර උඩින් බිමට වැටෙන්නේ. ඉතින් අපි එහෙම තියෙනකොට වැහිපීලට මෙන්න මෙතන සිදුරු කරලා නලයක් සෙට් කරනවා. ඒ නලය සෙට් කරන තැන මෙන්න මේ හරිය ළමයි පොඩි දැලක් දානවා. මේක ඇත්තට පේන්නේ නැති වෙයි මෙන්න මේ හරියට චූටි දැලක් දාන්නත් ඕනේ. එතකොට ඇයි එහෙම කරන්නේ? එතකොට අර මොන හරි කොලරොඩු මොන හරි තිබ්බනම් ওই දැලේ රැඳෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ එක වෙහි පිල්ලක්නේ. දැන් වහලේ ගත්තොත් හතර වටේම වහලයක මේ හතර පැත්තෙම තියෙනවනේ වෙහි පීලි. හතර පැත්තෙම වෙහි පීලි තියෙනවා. ඔය හතර පැත්තෙම එන වැසි ජලය අපි එකතු කරගන්න ඕනේ එක නලයකට. එතකොට මේ තියෙන්නේ මේ වැහි පිල්ලෙන් එන බටය. එතකොට මේ පැත්තෙන් එනවා තව මේ පැත්තේ තියෙන වැහි පීලි. හතර පැත්තක් නෙවෙයි දෙපැත්තක් නේ. එතකොට දෙපැත්තෙන් එන වැහි ජලය මේ පැත්තට එන්නේ නැහැ නේ. එතකොට දෙපැත්තෙන් එන වැහි ජලය පීල්ලෙන් එන වැහි ජලය මේ විදිහට හරි පොඩි දෙයක්. ඊට පස්සේ මේ බලන්න හරි මෙන්න මේ හරියේ මෙතන මේ ලොකු දෙයක් නැහැ. මේ පැත්තෙන් එන බටෙයි උඩින් එන බටෙයි. දැන් මේ දැන් මේ එන වැහි ජලය ඔහොම පහළට අරන් යන්න ඕන. හරි? ඔහොම පහළට අරන් යන්න. එතකොට මේ වෙලාවේ මෙතන තියෙනවා ළමයි බට තුනක්. එකක් උඩින් එන බටයක්, අනිත් එක තව පැත්තකින් එන බටයක්, අනිත් එක පහළින් සම්බන්ධ වෙන බටයක්. සාමාන්‍ය අය දන්නවා. එතන මේ වගේ බට තුනක් සම්බන්ධ කරන්න කඩේ තියෙනවා ටී ෂොකට් එකක්. පොඩි දෙයක්. හරිද? අන්නේ ටී ෂොකට් එකක් ඔයගොල්ලෝ අරන් එන්න ඕනේ. මේ ඔගේ අර අවශ්‍ය උපකරණ කියන තැනට තියෙනවා ටී ෂොකට් කියන එක. හරි? ඔය ටී ෂොකට් එක හරහා තමයි මේ බට තුන සම්බන්ධ කරන්නේ. හරි? මේ බට තුන සම්බන්ධ කරන්නේ ටී ෂොකට් එක හරහා. හරි? එහෙනම් මේ හරිය ටී ෂොකට් එකක් තියෙනවා. ඒතකොට එහෙනම් දැන් හරි. දැන් හරි. අපි වැසි ජලය එකතු කරගන්න වහලේ පැත්තෙන් බට ටික සම්බන්ධ කරා. හරි? එතකොට මේන්න එනවා වැහි පීලෙන් එකක් ඊළඟ වැහි පීලෙන් අනිත් එක. ඒ දෙක එකතු කරලා ටී ෂොකට් එකක් හරහා මෙන්න එනවා ටැංකියට. මෙන්න එනවා ටැංකියට. මෙතන කරාමයක් තියෙනවා. ඔකට පේනවා. කරාමයක් තියෙනවා. ඊට අමතරව මම මේකෙන් තව පටයක් පල්ලෙහාට දාලා තියෙනවා. මේන වැහි ජලය හරි මේන වැහි ජලය මේක මේන වැහි ජලය හරි ටැංකියට යනවා වගේම රයිට් තව කොටසක් ටැංකියට අමතරව වෙනම බටයකින් එළියට යවලා තියෙනවා. මෙතනත් කරාමයක් තියෙනවා. එතනත් කරාමයක් තියෙනවා. දල වශයෙන් පේනවා ඇති. හරි ඒකට හේතුව මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. හරි එතකොට එහෙනම් මෙතන ටැංකියට එක බටයයි ටැංකියට නැතුව එළියට වැහි ජලය යවන්න තව බටයයි තියෙනවා. හරි. ඊට පස්සේ මේ ටැංකිය අපි කඩෙන් ගන්න ඕන. ටැංකිය කඩෙන් ගන්න ඕන. හැබැයි ටැංකිය කඩෙන් අරගෙන ඒකේ මේ උඩ තියෙන පියන කපලා අපි එතෙන්ට ළමයි හයි කරනවා පෙරණයක්. පෙරණයක්. දැන් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. වැහි ජලයේ අපද්‍රව්‍ය තිබ්බත් අපි මෙතන හොඳ පෙරණයක් හදලා තියෙන්නේ.
ඒ පෙරණේ අපද්‍රව්‍ය රොඩු විස පවා රැඳෙනවා. හරි. එහෙනම් මම ඊළඟට දැන් මෙතන මේ පෙරණේ ගැන සාකච්ඡා කළා. මේකේ ක්‍රියාවලියත් එකපාරින් සාකච්ඡා කරමු. හරි. රයිට්. අර ටැංකියේ තියෙන පෙරණේ තියෙනවා ළමයි. ටැංකියේ තියෙන පෙරණය සකස් කරන විදිය තමයි මේ තියෙන්නේ. එතකොට මේ ටැංකිය මෙහෙම තියෙනවා නම් හරි මම මෙතන මේ පුච්චියට අදින්නම්. හරි. ටැංකිය හැම තියෙනවා ටැංකියේ පියන කපලා පොඩි බාල්දියක් පොඩි බාල්දියක් අරගෙන ඒකේ පතුලේ මේ විදියට සිදුරු විදලා හරි අපි මේ ෆිල්ටර් එක හදා ගන්නවා පෙරණය. එතකොට පතුලේ සිදුරු විදිනවා මුලින්ම. ඊට පස්සේ එතකොට මේ තමයි ප්‍රධාන ටැංකිය. ලොකු ටැංකිය. ඒ ටැංකියට අපි පොඩි බාස්කට් එකක් මම මේකේ වීඩියෝ එකකුත් පෙන්නනවා. පොඩි බාස්කට් එකක් අරගෙන ඒ බාස්කට් එකේ පදුලේ සිදුරු විදලා දැන් අපි මේ අර ජලය පෙරෙන්න අවශ්‍ය සංඝටක කීපයක් දාන්න යන්නේ. එතන මුලින්ම දාන්නේ මොනවාද? බොරළු right හරි මෙටල් හරි. මේ හරියට දානවා බොරළු හරි මෙටල් හරි මොන හරි දානවා. ඊළඟට දානවා සුද්ධ කරගත් කොහු කෙඳි. ඊළඟට වැලි ඊළඟට අඟුරු ආය අවසානයේ උඩටම බොරළු සහ මෙටල් එහෙම නැත්නම් ඔය මොන හරි පාවිච්චි කරනවා. මේ විදිහට තමයි මොකක් හදන්නේද? අපි පෙරණය හදන්නේ. එතකොට මේකේ අර වැහි ජලයෙන් එන ගොඩක් අපද්‍රව්‍ය බොරළු වලින්, වැලි වලින්, කොහු කෙඳි වලින් අල්ල ගන්නවා. ඊට අමතරව මේ අඟුරු කියන්නේ අපි දන්නවා විස බීජනාශකයක්. විස බීජ තියෙනවා නම් අඟුරු වලට ඒව අල්ල ගන්නත් පුළුවන්. පැහැදිලිද මං කියන එක? හරි. ඔන්න ඔය විදිහට ෆිල්ටර් එක හදා ගන්න ඕන. ඔය ෆිල්ටර් එකට තමයි ඒතර වැහි ජලය හරි. හොඳයි. විනාඩියක් ඉන්න. හරි. එහෙනම් දැන් ඔන්න වැසි ජල එකතු කිරීම සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි. අපි දැන් මේකේ ක්‍රියාවලිය සාකච්ඡා කරමු. එතකොට අපි මුලින්ම වහලය හරි. මුලින්ම අපි කරන්නේ මෙන්න මේ වහලය අපි වහලේ තියෙන අතු ටික කපනවා. ඊට පස්සේ වහලේ පිරිසිදු කරනවා. ඊට පස්සේ මේ විදිහට බට ටික සම්බන්ධ කරනවා. බට ටික සම්බන්ධ කරලා වැහි ජලය රැගෙන එන එක බටයක් ටැංකියට දානවා. තව බටයක් මේ කෙලින්ම පහළට දානවා එළියට වතුර යන්නේ. ඇයිද කියලා බලමු. හරි. හොඳයි. ඊට පස්සේ මේ වැහි ජලය එකතු කරන ටැංකිය තියෙනවා. ඒ ටැංකියේ වැදගත්ම දේ තමයි පියනට අපි අර කතා කරපු මොකද්ද? පෙරණය හයි කරන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මේ ටැංකියට අමතරව අපිට පුළුවන් මේ ටැංකිය පිරලා ඉවරුණායින් පස්සේ තව ඕනනම් තවත් ටැංකියක් පොළොව ඇතුලේ හරි සම්බන්ධ කරන්න. රයිට්. දැන් වැස්ස එනවා. ඔන්න වැහි කාලේ පටන් ගත්තා. වැස්ස එනවා. මුලින්ම වහල හේදිලා යන්න ළමයි මේ ටැංකියට එන කරාමේ වහලා දානවා. එතකොට වැහි ජලය එන්නේ කොහොමද? වැහි ජලය මෙහෙම ඇවිල්ලා හරි වැසි ජලය ඔහොම ඇවිල්ලා යන්නේ පහළට. හරි? වැසි ජලය යන්නේ පහළට. විනාඩියක් ඉන්න. එතකොට මෙහෙම වැසි ජලය ඇවිල්ලා ඔය ටික යන්නේ කොහොම පහළට. ඒතර මේ හරිය තියෙන ටැංක් කරාමේ අපි මුලින් වහලා දානවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. වහලේ කුණු රොඩු තිබ්බත් මුලින්ම ඒවා එන්නේ නැහැ කොහෙටද? ටැංකියට. හරි? ටැංකියට එන්නේ ඒ ටික ඔක්කොම පහළට යනවා. ඒතර පැය භාගයක් විතර
මේ වහලේ හොඳට හේදෙන්න ඉඩ අරිනවා. ඊට පස්සේ අපි එන ජලය එතකොට මේ පල්ලෙහ එතකොට මේ කරාමේ වහලා තියෙන්නේ. මෙතන තියෙන මේ කරාමයට අපි කියනවා මේ නලයට අපි කියන්නේ පළමු සේදුම් පිටවීමේ නලය. මුලින්ම වහලේ සේදිලා පිට වෙන්නේ මෙන්න මේ නලය හරහා. මේ කරාමේ එතකොට මුලින් අපි ඇරලා තියෙනවා. පැහැදිලි නේද? හරි. දැන් මේ බලන්නකො මෙතන මෙතන තියෙන මේ වගේ අවස්ථාවක්. හරි මේ තියෙන ටැංකිය. එතකොට මෙන්න තියෙනවා වහලෙන් එනවා වැහි ජලය. හරි එතකොට මේ තියෙනවා පල්ලෙහාට යන නිකන් නලයක්. ඔන්න ඔය නලයේ මුලින් පැය භාගයක් විතර වතුර යවලා ඊට පස්සේ අපි ටැංකියට ජලය යවනවා. හරි. අ, මේක ලියන්න තියෙනවා. මේක සටහන් කරගන්න තියෙනවා. අපි ළමයි ටියුට් එකේ එහෙනම් ඕක මොනා කරගමුද? අපි සඳහන් කරගමු. හරි. ඕක හැමෝම අ, නිබන්ධනයේ තියෙන ඕකේ කොටස් ටික ලියා ගන්න බලන්න. නැත්තම් කම්මැලි වගේ එක දිගට අහන් ඉන්නකොටත් අපි මේකේ පුංචි වීඩියෝ එකකුත් බලමු. හරි. හරි. කොටස් ටික නම් කරගන්න. හරි. නම් කරගත්තේ නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. හරි. එතකොට අපිට තව සොල් පොඩි කොටසයි තියෙන්නේ. ඊළඟ එතකොට අපිට පන්තිය ඉවර කරන්න පුළුවන්. හරි. හොඳයි. එහෙමනම් යම්. හරි. මේ පෙරණය. හරි. දැන් අහගන්නකෝ. මම ඔයගලන්ට කියන්නේ මේ දැන් මේ වැහි ජලය එකතු කිරීමේ ඒකකයක් එන්න තියෙන සම්භාවිතාවය අඩුයි කියලා. හැබැයි අවුරුදු දෙකක් මෙන්න මේ පෙරණය හදන්නාව. ළමයිට දුන්න එක අවුරුද්දක තිබ්බේ කෙලින්ම අර මේ මේ කඩවල තියෙන ළමයි ටොපි බෝතල් තියෙන්නේ. පොඩි ටොපි බෝතලයක්. හරි. පොඩි ටොපි බෝතලයක් තියලා දීලා අර සිදුරු විදින්නත් පොඩි උල් කරන්න පුළුවන් ආයුධයක් දීලා තිබ්බා. ඊට අමතරව පේපර් කටර් එකක් තියලා තිබ්බා. ඊට අමතරව මෙන්න මේ ටික තියලා තිබ්බා මොනවද? බොරළු තිබ්බා. ඊට පස්සේ කොහු කෙඳි ටිකක් තිබ්බා, වැලි තිබ්බා, ගල් අඟුරු තිබ්බා. ওই ටික තිබ්බා. විනාඩි 10ක් යන්නේ. හරි. වැසි ජලය පිරිසිදු කිරීමේ ඒකකයක් හදන්න විනාඩි 10ක් යන්නේ. ඉතින් වැසි ජලය එකතු කිරීමේ ඒකකයක් සමස්ත ඒකකයක් හදන්න බැරුණාට ඒකේ එක තැනක් තමයි මේ පෙරණය හදන එක.
එක අවුරුද්දක ඕක ප්‍රැක්ටිකල් එකට ආවා. ඒ අවුරුද්දෙම ඕක ආවා ළමයි ස්පොට් ටෙස්ට් එකට. කොහොමද ස්පොට් ටෙස්ට් එකට ආවේ? මේ පිළිවෙල ස්පොට් ටෙස්ට් එකේ ඔයගොල්ලෝ දැන් දන්නවා ස්පොට් ටෙස්ට් කියන්නේ මොනවද කියලා. ස්පොට් ටෙස්ට් එකේ අ, මේසේ ඉස්සරහා තිබ්බා අඟුරු ටිකක්, ඊට පස්සේ කොහු කෙඳි, වැලි, මැටල් ওই ටික තිබ්බා. ඊට පස්සේ ඇහුවා මේක මේ වගේ පින්තූරයක් දීලා මේ වගේ පින්තූරයක් දීලා එතකොට මේ මේ මොනවද සුද්ධ කරගත් කොහු කෙඳි අනම්මනම් මොකුත් නැහැ. ඔය තැන් වලට ABC කියලා තියලා අර වැලි එන්න ඕනි කොතෙන්ටද? පේපර් එකේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මැටල් එන්න ඕනේ කොතෙන්ද? අතන දීලා තියෙනවනේ. ඔයගොල්ලන්ගේ ස්පොට් ටෙස්ට් එකේ මේසේ දීලා තියෙනවා. මේසේ දීලා තියෙනවා. ඔය කියන මේවා ටික. හරිද? මේ එතකොට ඕගොල්ලෝ තෝරලා ලියන්න ඕනේ. එහෙනම් ඉස්සලාම යන්න ඕනේ මැටල් ටික මෙතෙන්ට කොහොකේද මේ හරියට අර ඕඩර් එක මේකට දාන්න තිබ්බා. හරි? ඒ අවුරුද්දේම තමයි මේක හදන්නත් ආවේ. මේක ඊට පස්සේ තවත් අවුරුදු දෙකක මේ පෙරණේ හදන්න ආවා. ඒ නිසා මේක වැදගත්. ඔන්න මේකේ ගහ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ඊට පස්සේ ඔයගොල්ලෝ පස්සේ නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි. හොඳයි. එහෙමනම් හරි අපිට තව චුට්ටයි. හරි. අපිට තව චුට්ටයි තියෙන්නේ. ඉදිකිරීම සම්බන්ධ සියලු කරුණු ඉවරයි. මට මේකේ තව පුංචි දෙයක් කියලා දෙන්න තියෙනවා. මොකද්ද? අ, මෙතන කියලා දෙන්නම්. හරි. ළමයි. දැන් මේ හරියේ ජලයේ එන වේගය තියෙනවනේ. මෙතනින් ජලයේ එන වේගය අපි හිතන්නකෝ වැහි ජලයේ එනවා මිනිත්තුවට ලීටර් 10ක වේගයකින්. හරි. මිනිත්තුවට ලීටර් 10ක් මිනිත්තුවට එනවා. එතකොට රයිට් පෙරණෙන් පෙරිලා යන්නේ මිනිත්තුවට ලීටර් 8ක වේගයෙන් කියලා හිතන්නකෝ. පුංචි කරුණක් පොඩි දෙයක්. පෙරණෙන් පෙරෙන්නේ මිනිත්තුවට ලීටර් 8ක වේගයකින්. පෙරණයට එනවා මිනිත්තුවට ලීටර් 10ක වේගයකින්. එහෙම වුණොත් පෙරණය මොනවා වෙනවද? දැන් 8යි යන්නේ. එතකොට මොනවා වෙනවද? වැඩිපුර ජලය එළියට යන්න උත්සාහ කරනවා. වැඩිපුර ජලය එළියට යන්න උත්සාහ කරනවා. ඒතර පෙරණය සවුත් වෙනවා. නැත්තම් ඒ කොහොකෙදි ටික වැලි ටික අරවා මේවා මේ ජලයේ ස්පීඩ් එක වැඩි හින්දා එළියට යන්න ඕන. අන්න එහෙම වුණාම මෙතන මේ තියෙන මේ කරාමය තියෙනවනේ. රයිට්? ඔන්න ඔය කරාමය ටිකක් වහනවා. ටිකක් වහලා මිනිත්තු ලීටර් 7ක් වගේ වේගය වෙනස් කරනවා. එතකොට අවුලක් නැහැනේ. එන්නේ මිනිත්තු ලීටර් 7ක වේගයකින්. හැබැයි මෙයාට පෙරන්න පුළුවන් මිනිත්තු ලීටර් 8ක් දක්වා. එතකොට පෙරණයට හානි වෙන්නේ නැහැ. පෙරණයට හානි වෙන්නේ නැහැ. අන්න ඒ වැඩේ කරන්න ඕන. අවසාන වශයෙන් දැන් මේක හදලා පෙරණෙන් ජලයේ පෙරණ වේගය සහ පෙරණය වෙත ජලය එන වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. එච්චරයි කියන්න තියෙන්නේ. එතකොට වැසි ජලය එකතු කිරීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය ඉවරයි. දැන් එහෙනම් මොකද්ද? වැහි කාලෙට මේ විදිහට වැසි ජලය එකතු කරගන්න. හරි? වැහි කාලෙට එතකොට අපි ප්‍රැක්ටිකල් එකේ ලීටර් 10 මේ 1000ක් වුණාට ඉතින් ලීටර් 5000 ටැංකි දෙකක් තුනක්. ඒක තමයි තරමක මූලික වියදම. ඒක පළවෙනි වතාවේ විතරයි. ඊට පස්සේ අවශ්‍ය නැහැ. ලීටර් 5000 ටැංකි දෙකක් තුනක් තිබ්බනම් එකතු කර වැහි කාලේ 5000 ටැංකි ටික ඔක්කොම පුරව ගන්නවා. ආයෙ මොකුත් නැහැ. එක ටැංකියක් පුරව ගන්නවා නේ. ඊට පස්සේ ඊළඟ ටැංකියට යනවා. එහෙම ටැංකි පා 3-4ක් මූලික වියදම වැඩි. ගෙවන්න ගත්තත් පාඩු නැහැ. ඊට පස්සේ නඩත්තු කියලා එකක් නැහැනේ. ඔය ටැංකියක් ගත්තම ජීවිත කාලෙට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මොනවද?
නියං කාලේ එනවා. එතකොට අපි වෙනදා ලිඳකින් වතුර ගන්නවා නම් ඒ ලිඳත් හිඳනකම්ම ඉන්නවා. ඊට පස්සේ මේකේ වතුර අපි ටික ටික ප්‍රයෝජන ගන්න දැන් 5000 ටැංකි 3-4ක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. වැසි ජලය ඊටාම පිරිසිදුව. දැන් මෙතන ෆිල්ටර් එකකුත් තියෙනවා ළමයි. මෙතන පෙරණයක් තියෙනවා. ඉතින් පෙරණියත් පෙරිලා තමයි මේ වතුර ටික ගබඩා වෙන්නේ. ඒකට අඟුරු වගේ විස බීජ පවා විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මාස 6ක් විතර යනකම් නේ මාස 6කින් පස්සේ අපිට ආය වැස්ස එන්න පුළුවන්. නේ ඊට වඩා ටිකක් පරක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපි ටැංකි ගන්න වැඩි නම්. ඉතින් අපේ ජල ප්‍රශ්නෙට. ඒතර ඕනනම් කුෂිකර්මාන්තය අර බින්දු ජල සම්පාදනය වගේ එකක් භාවිතා කරනවා නම් කුෂිකර්මාන්තුණත් මේක එක ටැංකියක් පාවිච්චි කරන්න පුළුවන්. නිවසේ අවශ්‍යතාවලටත් පුළුවන්. බොන එක සැකයි නම් අපිට පුළුවන් මේකේ වතුර සාම්පලයක් අරගෙන ගිහිල්ලා ජල සම්පාදන මණ්ඩලයට දෙන්න. ඒගොල්ලෝ චෙක් කරලා දෙනවා නොමිලෙම. මේ ජලය දැන් ඕගොල්ලන්ගේ ගෙදර උනත් තමන්ගේ ලිඳේ වතුර මේ බොන්න සුදුසු නැද්ද කියලා මේ ජල සම්පාදන මණ්ඩලයට නගර සභාවට දුන්නාම ඒගොල්ලෝ චෙක් කරලා දෙනවා. චෙක් කරලා දෙනවා. හරි. වැසි ජල එකතු කිරීම, ගබඩා කිරීම සහ වැසි ජලය පානය කිරීම සම්මස්ත සම්පූර්ණ ප්‍රැක්ටිකල් එක සහ අදාළ සියලු කරුණු ওই විදිහට අපි ඉවර කරලා දානවා. හරි. හොඳයි අපි බලමු. එතකොට මෙතන ආයේ මට කතා කරන්න දේවල් නැහැ. හරි. සියලුම දේවල් සාකච්ඡා කරලා ඉවරයි. එතකොට අපි ලංකාවේ පොළොව ඇතුලේ වැහි ජලය එකතු කරන ඒකකයක් හදන්නේ නැහැ. මොකද පොළොව ඇතුලේ ටැංකියක් හදන්න පුළුවන් ළමයි. එහෙම හැදුවොත් අර ගස්වල මුල් එහෙම ඇවිල්ලා ටැංකිය වටේට එතෙනවා. ඊළඟ මොන හරි රිපෙයාර් එකක් ආවොත් ඒවා කරන්න උනත් ටැංකිය ඇතුලේනේ තියෙන්නේ. අමාරුයි. ඒ නිසා අපි මේ භූතල භූගත නෙවෙයි භූතල තලයේ පෘථිවි තලයේ මතු පිට තමයි මේ වැසි ජලය එකතු කිරීම සිද්ධ කරන්නේ. හරි. මේ තියෙන එහෙම අවස්ථාවක් නේ. කවුරු හරි ඩොනේෂන් එකක් හරි මොකක් හරි දීපු අවස්ථාවක්. හරි. හොඳට පේනව නේද මේකේ? මෙන්න තියෙනවා මොකද්ද? අර පළමු මුලින්ම එන වතුර ටික එළියට යන නලේ මුලින්ම එන වතුර ටික එළියට යන නලේ ඊට පස්සේ ඉතිරි ටික තමයි මේ කරාමය මෙතන හොඳනම් පැහැදිලි මේ කරාමය වහලා මුලින්ම මේ කරාමය වහලා දැන් මේක එහෙම තියෙන්නේ. මේ කරාමය වහලා තියෙන්නේ දැන්ටම. මේ කරාමය ඇරලා තියෙන්නේ. එතකොට මුලින්ම වැස්සක්වත් ටැංකියට යන්නේ නැහැ. යන්නේ එළියට. එතකොට වහලා හොඳට හේදෙනවා. ඊට පස්සේ තමයි ටැංකියෙන් ජලය ටැංකියට යන්නේ. ඉතින් මෙතනත් මේ ලොකු ටැංකියක් නෙමෙයි. ඔයගලන්ට පේනවද? ලීටර් 5000 වගේ. ඒක අපිට හිතා ගන්න අමාරුයි. ඒ වගේ ටැංකියක්. ඉතින් ඔය වගේ ටැංකි කීපයක් තිබ්බනම් හරි. රයිට්. තියරි ටික ඔක්කොම ඉවරයි මං හිතන්නේ මට තව තියෙන්නේ මේකේ ඔක්කොම ප්‍රැක්ටිකල් එක කරන විදිහ ඔක්කොම පැහැදිලි කරලා තියෙන්නේ. මට තව තියෙනවා මේ පුංචි වීඩියෝ එකක් දල වශයෙන් මේකට පෙන්න ගන්න තියෙනවා නම් බලමු. රයිට්. විනාඩියක් දෙන්න. හරි. ඔන්න බලන්න මේ පිටරට. හරි. මේ මම නිකන් මේ වීඩියෝ එක පෙන්වන්නේ මෙතන නම් මේ බලන්නකෝ ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. මේ වහලේ වැසි ජලය විතරක් නෙවෙයි ළම එකතු කරන්නේ. මොනවාද? සෝලාර් පැනල් එකකුත් ගහලා තියෙනවා. ඔන්න වැසි ජල එකතු කිරීමේ ඒකකයකුත් තියෙනවා. හරි. ඒක දැක්කද සෝලාර් පැනල් එකකුත් ගහලා තියෙනවා. ඔන්න අවශ්‍ය දේවල්. අපි සාමාන්‍ය ටැංකියකුයි ඊට අමතරව ඒ ටැංකියට අමතරව අර බකට් එකක් ඕනේ පෙරනේ හදාගන්න. හැබැයි ළමයි මෙතන නම් මේ අපේ මේක පිටරට වීඩියෝ එකක් නේ. අර වැලි ගල්ලන් මේ මැටල් එහෙම දාන්නේ නිකන් දැලක් විතරයි දාන්නේ. හරි. එතකොට මේ අවශ්‍ය උපකරණ ටික පෙන්නන්නේ. රයිට්.
ඔන්න බලන්න. ටැංකියේ මූඩිය කපලා හරි අර බාස්කට් එක දැන් මේ බාස්කට් එක කපන අවස්ථාවක් තියෙන්නේ. හැබැයි මේ බාස්කට් එක කපලා යටින් අපි සිදුරු විදලා අ, අර බොරළු දානවා ඊට පස්සේ කොහු කෙඳි දානවා ඊට පස්සේ වැලි දානවා එහෙම යනවනේ එහෙම මොකුත් නැහැ මේකේ. හරි මේක නිකන් දැලක් විතරයි දාන්නේ. ඔය වැහි ජලයේ ප්‍රයෝජනට ගන්න ඔය වගේ අවුට්ලට් එකක් තියෙන්න ඕන. හරි. දැන් මේක ළමයි ලංකාවේ වීඩියෝකුත් නෙවෙයි මේ පිටරට වීඩියෝ එකක්. නේද? ඉතින් පිටරට මිනිස්සුන්ට මේගොල්ලෝ තමන්ගේ ගෙදර මේ පොඩියට හරි මෙහෙම එකක් හදන් තියෙනවා. right? ඔය වැහි ජලය එළියට ප්‍රයෝජනට ගන්න අපි කරාමයක් හයි කරන්න එපා. ඒ කරාමය හයි කරන අවස්ථාව තමයි ඔය පෙන්නන්නේ. වැහි ජලය එනකොට ඒ වැහි පීලි වලට එන ජලය ඊට පස්සේ මේ පෙරණිය වෙත එකතු කරන එකතු වෙන්න ඒ බට ටික සම්බන්ධ කරන විදිහ තමයි ඔය පෙන්වන්නේ. හැබැයි මේක අර පළමු සේදුම් එළියට යනවා පෙන්වන්නේ එහෙම පළමු සේදුම් එළියට යන බටයක් මට පේන විදිහට නම් හයි කරන්නේ නැහැ. කෙලින්ම වැහි ජලය එකතු වෙන්න තමයි හදන්නේ. ඒතර මේ පෙරණියට බටය සම්බන්ධ කරන අවස්ථාව. දැන් මේ පෙරණියට හරිනම් අර අපේ විදිහට නම් අර අහුවෙන්න එපයි ළමයි මේ මොනවද? හරි විදිහට අහුවෙන්න ඕනේ පෙරණයට. දාන්න ඕන අපි වැලි කොහු කෙඳි අඟුරු ඒ මොකුත් නැහැ මේ වගේ දැලක්. හරි. මම දැලක් තමයි දාන්නේ. හරි. අපි මේ වීඩියෝ එකෙන් අපිට දල වශයෙන් මේ වැසි ජල එකතු කිරීමේ ඒකකයක් සකස් කරන විදිය ඔයගලන්ට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. හරි. ඔය දැල වගේ එක දාන ළමයි උඩටම වැහි පීල්ලෙන් වැහි ජලය ජල පෙරණයට එන තැනට තමයි ඕක දාන්නේ. හරි පේනවා ඇති. පළමු සේදුම් පිටවීමේ නලය නෑ. අර අනිත් ඔක්කොම ටික මේකේ තියෙනවා. හරි. ඉවරයි. නේද? ඊට පස්සේ මේ තියෙන එහෙම මේක නම් පළමු සේදුම් පිටවීමේ නලයක් තියෙනවා. මේ අර මෙයාගේ ස්විමින් pool එකට. හරිද? මේ වැසි ජලය එකතු කිරීමේ ඒකකයක් මේ නිර්මාණය කරපු ඒකකයක්. හරි? ඒක මේ මෙයා මේ ස්විමින් pool ඒක භාවිතා කරනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. මේකේ නම් තියෙනවා පළමු සේදුම් පිටවීමේ නලයයි වැහි ජලය මේ ටැංකියට එකතු වෙන නල දෙක මේ වැසි ජලය මෙයා භාවිතා කරනවා මොනවටද? තමන්ගේ ස්විමින් pool එකට. හරි භාවිතයක්. right. හරි. ලෝකේ ළමයි සම්පත් වලින් මිනිස්සු ප්‍රයෝජන ගන්න උපරිම. හරි. උපරිම සම්පත් වලින් ප්‍රයෝජන ගන්නවා කියන එක තමයි උතනින් පේන්නේ. හරි. ඉතින් අන්තිමට තියෙන වැසි ජලයේ ගබඩා කිරීම සහ පානය. ඉතින් ඒකේ මම අවශ්‍ය දේවල් ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. හරි. වැඩිනුත් එක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ නෝට් එක තමයි තියෙන්නේ. ලියන්න. හරි. එතකොට වැසි ජලය ගබඩා කිරීම හා පානය ඒ චුට්ට ලියන්න තියෙනවා. මේ ටික මම පැහැදිලි කරලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ මේකේ අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ පන්ති ඉවරුනයින් පස්සේ ඒ වෙලෙම ලියන්න. හරි. දැන් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක්.
ඒකල්ලා ඒ වෙලෙම ලියන්න. පන්ති ඉවරනයින් පස්සේ ලියන්න. හොඳයි අපිට ඊළඟට තියෙන ළමයි ඊළඟ කොටසෙන් තියෙන්නේ අ, භූගත ජලය ගැන. හරි. දැන් මේ අපි කතා කරේ පොළොව මතු පිට ජලය සම්බන්ධව ඒ යම් කරුණක් නේ. ඊටත් වඩා අපි අර වැසි ජලය එකතු කිරීම කියන කාරණය. දැන් ඕගොල්ලෝ දන්නවා ලෝකයේ වැඩිපුරම ජලය තියෙන්නේ පොළොවේ උඩ නෙවෙයි පොළොවේ යට. ඒතර මේ තියෙන්නේ පොළොවේ වතුර යට වතුර ගබඩා වෙලා තියෙන එක්තරා ව්‍යුහයක් නේ. මේ අනිත් පින්තූරයෙන් පෙන්වන්නේ පොළොව ඇතුලේ කොහොමද ජලය ගබඩා වෙලා තියෙන්නේ කියන එක. ඒතකොට මේ සම්බන්ධව වඩා හොඳින් රයිට් මේක කොටසක් නේ. මේ සම්බන්ධව වඩා හොඳින් ගැඹුරට අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි. අ, එහෙමනම් අදට අපි පන්තිය නවත්තමු. අ, ගැටලු තියෙනවා නම් ගෲප් එකට දාන්න. රයිට් මොනවා හරි නොතේරුණු තැන් තියෙනවා නම් ගෲප් එකට දාන්න. ඊළඟ දවසේ අපි පන්තිය පටන් ගන්න කලින් ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලියලා උත්තර සාකච්ඡා කරලා අපි ඊළඟ දවසේ භූගත ජලය කියන කොටස ආරම්භ කරමු. හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.